අයිබෝන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්නේ ඔයාලගේ 15 වෙනි ප්‍රශ්න පත්‍රය. එතකොට 15 වෙනි ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයක්. එහෙනම් අපි මුලින්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට යමු පුතේ. බලන්න පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය. රයිට්. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ අපිට කියනවා දර්ශීය ශාක සෛලයක රූප සරහනක් පහක් දැක්වේ. රයිට්. එතකොට අපිට දීලා තියෙනවා එහෙනම් බලන්න මේ ශාක සෛලයක රූප සටහනක්. එතකොට ඒකේ පළවෙනි කොටසේ අහනවා රූප සටහනෙහි පහත අක්ෂර මගින් නිරූපණය වන ව්‍යුහ කොටස් නම් කරත රූපයක් නම් කරන්න තියෙන ශාක සෛලයක්. එහෙනම් පුතේ බලන්න මුලින්ම A. බලන්න A ලෙස නම් කරලා තියෙන්නේ මොකද්ද? හරිත ලව. එහෙනම් මේකේ A ලෙස තියෙන්නේ හරිත ලව. ඊළඟට බලන්න B. B ගත්තාම B කියන්නේ මොකද්ද? මයිට්‍රොකොන්ඩියම. රයිට්. එහෙනම් මෙන්න B කියලා කියන්නේ මොකද්ද? මයිට්‍රොකොන්ඩියම. ඊළඟට බලන්න C කියලා තියෙන්නේ සෛලප්ලාස්මය. C කියලා කියන්නේ සෛලප්ලාස්මය. රයිට්. ඒ වගේම බලන්න D කියලා තියෙන පුතේ රයිබෝසෝම. D කියන්නේ රයිබෝසෝම. රයිට්. එහෙනම් මෙන්න අපි දීලා තියෙන කොටස් ටික නම් කරා. රයිට්. ඊළඟට අහනවා ඒහි ප්‍රධාන කෘත්‍ය කුමක්ද? ඒතර පුතේ A කියලා කියන්නේ මොකද්ද? හරිතලවනේ. එහෙනම් අපි දන්නවා හරිතලවේ ප්‍රධානතම කාර්යය තමයි මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණය. රයිට්. ඊළඟ බලන්න තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස තියෙනවා ශාක සෛලයක් සහ සත්ත්ව සෛලයක් අතර වෙනස්කම් දෙකක් ලියන්න. ඒතර අපි මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා ශාක සෛලයක සහ සත්ත්ව සෛලයක ප්‍රධානතම වෙනස්කම් කීපයක් තියෙනවා. ඒතර ඒකේ පළවෙනිම දේ තමයි අපි දන්නවා ශාක සෛලයක පුතේ සෛල බිත්තියක් තිබ්බට සත්ත්ව සෛලයක සෛල බිත්තියක් නැහැ. එහෙනම් ඕක පැහැදිලිව වෙනස්කමක් විදිහට ලියන්න ඕනේ. ශාක සෛලයේ පැත්ත අපි ලියනවා මොකද්ද? සෛල බිත්තියක් ඇත. සත්ත්ව සෛලයේ පැත්ත අපි ලියනවා මොකද්ද? සෛල බිත්තියක් නැත. රයිට්. ඊට පස්සේ ඒත් එක්කම අපි දන්නවා ශාක සෛලයක පුතේ තියෙනවා විශාල මධ්‍ය රික්තකයක් නේ. විශාල මධ්‍ය රික්තකයක්. හැබැයි සත්ත්ව සෛලයක තියෙන මොනවද? කුඩා తాවකාලික රික්තක. එහෙනම් ඔන්න වෙනස්කම් දෙකක් හරි. ඊට අමතරව තවත් අපි දන්නවා ශාක සෛලයක හරිතලව තියෙනවා. හැබැයි සත්ත්ව සෛලයක හරිතලව නැහැ. ඒ වගේම තවත් අපි දන්නවා ශාක සෛලයක් ගත්තාම පුතේ විශාල මධ්‍ය රික්තකයක් තියෙන නිසා න්‍යෂ්ටිය මොකද වෙලා තියෙන්නේ? සෛල බිත්තිය පැත්තට තල්ලු වෙලා තියෙනවා. හැබැයි සත්ත්ව සෛලයක අපි කතා කරන මොකද්ද? න්‍යෂ්ටිය සෛල මැද්දේ පිහිටනවා. ඒත් එක්කම අපි දන්නවා ශාක සෛලයක මයිට්‍රොකොන්ඩ්‍රියා ගණන සාපේක්ෂව අඩුයි. හැබැයි සත්ත්ව සෛලයක මයිට්‍රොකොන්ඩ්‍රියා ගණන සාපේක්ෂව වැඩි. එහෙනම් මේ කියපු කාරණා වලින් පුතේ කැමති දෙකක් පැහැදිලිව ශාක සෛලය සහ සත්ත්ව සෛලය විදිහට වෙන් කරලා ලියලා තිබ්බනම් ඔයාලට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. රයිට්. බලන්න B හි කෘත්‍ය. රයිට්. ඊළඟ කොටස තියෙනවා මොකද්ද? B හි කෘත්‍ය. පුතේ B කියන්නේ මොකද්ද? මයිට්‍රොකොන්ඩ්‍රියම. අපි දන්නවා මයිට්‍රොකොන්ඩ්‍රියමේ ප්‍රධානතම කාර්යය තමයි මොකද්ද? සෛලීය ශ්වසනයෙන් ශක්තිය නිපදවීම. සෛලීය ශ්වසනයෙන් ශක්තිය නිපදවීම. ඒතර අපි දන්නවා ශක්තිය වැඩිපුරට අවශ්‍ය තැන්වල මොකද්ද වෙන්නේ? මයිටොකොන්ඩ්‍රියා බහුලව දකින්න පුළුවන්. එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? සෛලීය ශ්වසනයෙන් ශක්තිය නිපදවීම. රයිට්. ඊට පස්සේ බලන්න පුතේ B කොටස ශුද්‍ර ජීවීන් පෘථිවියේ සෑම ස්ථානයකම ජීවත් වේ. එවැනි ශුද්‍ර ජීවීන් කිහිප දෙනෙකු පහත දක්වා ඇත. එම දී ඇති ශුද්ධ ජීවීන් ඇසුරින් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. රයිට්. බලන්න අපිට දීලා තියෙනවා A කියන්නේ සයනොබැක්ටීරියා, B සැක්‍රොමයිසස්, C ලැක්ටෝබැසිලස්, D ක්‍රෝනොබැක්ටීරියම් ග්ලූටමිකම්, E එස්චරේෂියා කෝලයි සහ F කියන්නේ පෙනිසිලියම්. රයිට්. දැන් අපෙන් අහනවා මේ B වල පළවෙනි කොටස. රයිට්. B ප්‍රශ්නේ පළවෙනි කොටස මොකද්ද? ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානයක් දරන ශුද්‍ර ජීවියෙක් නම් කරන්න. රයිට්. ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානයක් දරන ශුද්‍ර ජීවියෙක්. දැන් පුතේ මේකෙදි හොඳට පැහැදිලිව තේරුම් ගන්න අපිට දීලා තියෙනවා ABCD කියලා නම් කරලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒ අක්ෂර වලින් උත්තර ලියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කවුරු හරි කෙනෙක් අදාළ පිළිතුර අකුරේ ලියලා තිබ්බත් ඒත් සම්පූර්ණ ලකුණු අපිට හම්බ වෙනවා. රයිට්. දැන් මුලින්ම අහන්නේ මොකද්ද? ප්‍රාග්න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් දරන ශුද්ධ ජීවියෙක්. ඒතර ප්‍රාග්න්‍යෂ්ටිකයි කියලා කියපු ගාම අපිට ප්‍රධාන වශයෙන් මතක් වෙනවා කවුද? බැක්ටීරියාව මතක් වෙනවනේ. රයිට්. එහෙනම් බලන්න මේකේ මුලින්ම තියෙනවා A සයනොබැක්ටීරියා. අපි දන්නවා සයනොබැක්ටීරියා ප්‍රාග්න්‍යෂ්ටික. එහෙනම් A කියන පිළිතුර අපිට ගන්න පුළුවන්. බලන්න B කියන්නේ සැක්‍රොමයිසස් දිලීරයක්. එයා සූන්‍යෂ්ටිකයි. C කියන්නේ ලැක්ටෝබැසිලස්. අපි දන්නවා බැක්ටීරියාවක්. එයා ප්‍රාග්න්‍යෂ්ටිකයි. ඊළඟ බලන්න D කියන්නේ ක්‍රෝනොබැක්ටීරියම් ග්ලූටමිකම් ප්‍රාග්න්‍යෂ්ටිකයි. ඊට පස්සේ ඒ වගේම බලන්න E එස්චරේෂියා කෝලයි ප්‍රාග්න්‍යෂ්ටිකයි.
F penicillium ගත්තාම පුතේ ශූන්‍ය අෂ්ටිකයි. right. එහෙනම් මේකේ උත්තර වෙන්න ඕනේ පුතේ A C D E. එතන මේ උත්තර හතරම ගැලපෙනවා. හැබැයි අහන්නේ ප්‍රාග්නැස්ටික සෛල සංවිධානයක් දන්න ශුද්ධ ජීවියෙක්. ඒ නිසා ඔයාලා මෙන්න මේ A C D E කියන අක්ෂර වලින් මොන අක්ෂර ලියලා තිබ්බත් ඔයාලට ලකුණු ලැබෙනවා. right. බලන්න ඊළඟ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ අපෙන් අහනවා ඒ ශුද්ධ ජීවියා පෙන්වන පෝෂණ ක්‍රමය. ඒතර ඒ ශුද්ධ ජීවියා කියන කවුද? සයනොබැක්ටීරියා. ඒතර අපි දන්නවා සයනොබැක්ටීරියා පෙන්වන පෝෂණ ක්‍රමය වෙන්නේ මොකද්ද? ප්‍රභා ස්වයංපෝෂී. මොකද්ද? ප්‍රභා ස්වයංපෝෂී පෝෂණ ක්‍රමයක් තමයි සයනොබැක්ටීරියා පෙන්වන්නේ. right. ඊට පස්සේ බලන්න තුන්වෙනි කොටසේ තියෙනවා පුතේ. තුන්වෙනි කොටසේ ඇමයිනෝ අම්ල නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශුද්ධ ජීවිය නම් කරන අපි දන්නවා මේ උදාහරණ ටික දැකපු ගමන් පේනවා කවුද? ක්‍රෝනොබැක්ටීරියම් ග්ලූටමිකම්. එහෙනම් එයා යොදා ගන්නවා ඇමයිනෝ අම්ල නිෂ්පාදනය සඳහා. එහෙනම් මේ සඳහා උත්තරේ වෙන්නේ D. එහෙමත් නැත්නම් ක්‍රෝනොබැක්ටීරියම් ග්ලූටමිකම් කියලා ලියලා තියෙන්න ඕනේ. right. බලන්න ඊළඟට 4 ජාන විකරණය කරන ලද E ශුද්ධ ජීවියා යොදාගන්න නිපදවන මිනිසාට වැදගත් වන හෝමෝනය කුමක්ද? දැන් බලන්න මොකද්ද E කියලා කියන්නේ? E කියලා කියන්නේ එස්චරේෂියා කෝලයි. අපි දන්නවා එස්චරේෂියා කෝලයි යොදාගෙන නිපදවන හෝමෝනය වෙන්නේ මොකද්ද පුතේ? ඉන්සියුලින් හෝමෝනය. මේවා අපිට අනිවාර්යයෙන්ම කටපාඩමේම තියෙන්න ඕනේ දේවල්. right. එහෙනම් ඉන්සියුලින් හෝමෝනය. right. බලන්න පස්වෙනි කොටස. පස්වෙනි කොටසේ තියෙනවා සෛල බිත්ති අඩංගු ප්‍රධාන සංඝටකය කයිටින් වන ශුද්ධ ජීවීන් දෙදෙනා නම් කරන්න. ඉතින් අපි දන්නවා සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකයේ කයිටින් වෙන්නේ කාගේද? දිලීරවල. right. එහෙනම් මේකෙන් අපිට දිලීර විදිහට ගන්න පුළුවන් මොකද්ද? එකක් තමයි සැක්‍රොමයිසස්. ඒ කියන්නේ B. ඒ වගේම පෙනිසිලියම්. ඒ කියන්නේ මොකද්ද? F. එහෙනම් B සහ F. ඊළඟ බලන්න 6. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ යෝගට් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශුද්ධ ජීවියා නම් කරන්න. එහෙනම් යෝගට් නිෂ්පාදනය සඳහා අපි කතා කරන ප්‍රධාන වශයෙන් ශුද්ධ ජීවීන් වර්ග දෙකක්. ඒ තමයි එකක් ලැක්ටෝබැසිලස්, අනිත් එක තමයි ස්ට්‍රෙප්ටොකොකස් තර්මොෆිලස්. එතකොට මේකෙදි ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් වෙනකොට තියෙනවා මොකද්ද? ලැක්ටෝබැසිලස් කියලා දීලා තියෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ මොකද්ද? C ලැක්ටෝබැසිලස්. right. එහෙනම් ඔන්න B කොටසත් අවසන්. ඒ කියන්නේ ශුද්ධ ජීව විද්‍යාව හා සම්බන්ධයෙන් තමයි මේ කොටස අහලා තිබ්බේ. බලන්න පුතේ C කොටස. C වල 1. C වල 1 තියෙනවා පටක රෝපණය කෙටියෙන් හඳුන්වන්න. right. අපි දන්නා පුතේ පටක රෝපණය කියන්නේ මොකද්ද? ජීවාණු හරිත හා පාලි තත්ත්වයටතේ කෘතිම රෝපණ මාධ්‍යයක් තුල ශාක පටක කොටස් වර්ධනය වීමට සැලැස්වීමෙන් නව ශාක ලබා ගැනීමේ ක්‍රියාවලියට අපි කියන මොකක් කියලාද? පටක රෝපණය කියලා. right. මොකද්ද? ජීවාණු හරිත හා පාලි තත්ත්වයටතේ කෘතිම රෝපණ මාධ්‍යයක් තුල ශාක පටව කොටස් වර්ධනය වීමට සැලැස්වීමෙන් නව ශාක ලබා ගැනීමේ ක්‍රියාවලියට අපි කියන මොකක් කියලාද? පටක රෝපණය කියලා. right. එහෙනම් ওই විදිහට ලියවිලා තියෙන්න ඕනේ. බලන්න පුතේ දෙවෙනි කොටස පටක රෝපණය ආරම්භ කිරීම සඳහා ලබා ගන්නා ශාක පටක කොටස් කුමන නමකින් හැඳින්වෙනවා? අපි දන්නවා අපි මේ සඳහා ගන්න ශාක පටක කොටස් වල දෙනව නමක් මොකද්ද? පූර්වකය කියලා. මොකද්ද? පූර්වකය. right. ඊළඟ තුන්වෙනි කොටස පටක රෝපණය සඳහා භාවිතා කරන මූලික ශාක පටක වර්ග දෙකක් නම් කරන්න කියලා කියනවා. right. අපි දන්නවා පුතේ පටක රෝපණය සඳහා ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරනවා අග්‍රස්ත විභාජකය. ඒ වගේම ලපටි පත්‍ර කොටස්, ලපටි කඳන් කැබලි, පරාග, කලල, අංකුර. right. එහෙනම් මේ වගේ Tamanට කැමති දෙකක් පිළිතුරු විදිහට ලබා දෙන්න පුළුවන්. right. එතනින් අපේ පළවෙනි ප්‍රශ්නය අවසන් වෙනවා. ඔතනින් පුතේ අපේ පළවෙනි ප්‍රශ්නය අවසන් වෙනවා. right. ඊළඟට අපි කතා කරනවා දෙවෙනි ප්‍රශ්නය. හරි. එතකොට පුතේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම අපිට තියෙනවා මෙන්න මෙහෙම. A ද්‍රවය සහ B ද්‍රවය සෙල්සියස් 70 දී ප්‍රතික්‍රියා වීමට සැලැස්වීමෙන් A3B ද්‍රවය නිපදවනු ලැබේ. මෙම සංයෝගවල ද්‍රවාංක සහ තාපාංක පහත වගුවේ දැක්වේ. right. අපි පුතේ මෙන්න මේ වගුව ලියාගමුකෝ. බලන්න අපිට දීලා තියෙනවා මේකේ සංයෝගය එයාට අදාළව ද්‍රවාංකය සහ තාපාංකය දීලා තියෙනවා.
මේ දෙන්නම දීලා තියෙන්නේ සෙල්සියස් අංශක වලින්. බලන්න A ගත්තාම A ගේ ද්‍රවාංකය සෙල්සියස් 50යි, එයාගේ තාපාංකය 150යි. B ගත්තාම B ගේ ද්‍රවාංකය සෙල්සියස් 10ක් වෙද්දී එයාගේ තාපාංකය සෙල්සියස් 90යි. A3B ගත්තොත් එයාගේ ද්‍රවාංකය සෙල්සියස් 60යි, තාපාංකය ගත්තාම සෙල්සියස් 300යි. රයිට්. දැන් අපෙන් අහනවා මේකේ A වල පළවෙනි කොටස ද්‍රව සහ වාෂ්ප අණු අතර අණුක මට්ටමේ වෙනස්කම් දෙකක් ලියන්න කියලා කියනවා. රයිට්. එතකොට පුතේ මේ ද්‍රවයක් සහ වායුවක් ගත්තාම මෙයාගේ අණුක මට්ටමේ වෙනස්කම් අපි දන්නවා ප්‍රධාන වශයෙන් මේ අංශු වල පිහිටීම ගන්නකෝ. එහෙම ගත්තාම අපි දන්නවනේ ද්‍රවයක අංශුන් තරමක් දුරින් තියෙන්නේ. හැබැයි වායුක අංශුන් ගොඩක් ඈතින් තියෙන්නේ. එහෙනම් ද්‍රවයක අංශුන් තරමක් දුරින් පිහිටයි, වායුක අංශුන් ඊටා ඈතින් පිහිටයි. ඒ වගේම අපි දන්නවා ද්‍රවයක අණු අතර තියෙන ආකර්ෂණ බල පුතේ ප්‍රබලයි. හැබැයි වායුවක් ගත්තාම වායුවක අණු අතර තියෙන ආකර්ෂණ බල දුබලයි. ඒත් එක්කම මේ අංශුන්ගේ චාලක ශක්තිය අපි කතා කරොත් පුතේ ද්‍රවයක අංශුන්ගේ චාලක ශක්තිය අඩුයි. හැබැයි වායුවක අංශුන්ගේ චාලක ශක්තිය ගොඩාක් වැඩි. එහෙනම් මෙන්න මේවා සංසන්දනාත්මකව ලියවෙන්න ඕනේ. රයිට් බලන්න පුතේ ඊළඟට දෙවෙනි කොටසේ අපිට කියනවා ඒහි උෂ්ණත්වය වැඩි කරන විට සෙල්සියස් 50 දී සිදුවන අවස්ථා විපර්යාසය කුමන නමකින් හැඳින්වේද? රයිට්. එහෙනම් දැන් මොකද්ද අපි කරන්නේ? A ගේ උෂ්ණත්වය වැඩි කරගෙන යනවා සෙල්සියස් 50 දී සිදුවන අවස්ථා විපර්යාසය අහන්නේ. එතකොට අපි දන්නවා සෙල්සියස් 50 කියන්නේ A ගේ මොකද්ද? ද්‍රවාංකය. පුතේ එතකොට ද්‍රවාංකයේදී මොකද්ද වෙන්නේ? අපි දන්නවා ද්‍රවාංකය කියලා කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය. ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය තමයි ද්‍රවාංකය කියලා කියන්නේ. එහෙනම් මේ ඝනයක් ද්‍රවයක් බවට පත්වීමට අපි කියනවා පුතේ මොකක් කියලාද? විලයනය කියලා. එහෙනම් මෙන්න මේ අවස්ථා විපර්යාසය මොකද්ද? විලයනය. හරි. ඊළඟට බලන්න තුන්වෙනි කොටස සෙල්සියස් 30 කාමර උෂ්ණත්වය නම් කාමර උෂ්ණත්වයේදී එක් සංයෝගය පදාර්ථයේ කුමන අවස්ථාවක පවතින්නේ දැයි ලියන්න කියලා කියනවා. මොකද්ද කියන්නේ? සෙල්සියස් 30 කාමර උෂ්ණත්වයලු. ඒතර පුතේ සෙල්සියස් 30 දී එහෙනම් මෙන්න මේ තුන් දෙනා ඉන්නේ. අපි ගත්තොත් A, B සහ A3B. බලන්න A ගේ ද්‍රවාංකය සෙල්සියස් 50යි. ඒතර එයා ඉන්නේ සෙල්සියස් 30 නම් 50ට වඩා අඩු උෂ්ණත්වයේ ඉන්නේ. එහෙනම් එයා ඉන්නේ මොන අවස්ථාවේද? ඝන අවස්ථාවේ. මොකද ද්‍රවාංකය කියන්නේ ඝනයක් ද්‍රවයක් වන උෂ්ණත්වය. හැබැයි එයා ඉන්නේ 30 නමුත් ද්‍රවාංකය 50යි නම් එයා අනිවාර්යෙන් ඉන්නේ මොන අවස්ථාවේද? කාම උෂ්ණත්වයේ ඒ ඉන්නේ ඝන අවස්ථාවේ. ඊට පස්සේ බලන්න පුතේ B. B ගේ ද්‍රවාංකය ඍණ 10යි. ඒ කියන්නේ මෙයා ඍණ 10 දී ඝනයේ ද්‍රවය බවට පත් වෙලා දැන් තියෙන්නේ. දැන් මෙයා ඉන්නේ සෙල්සියස් 30 උෂ්ණත්වයේ. එහෙනම් සෙල්සියස් 30 දී මෙයා දැන් ද්‍රව බවට පත් වෙලා. අපි බලමු තාපාංකයත්. පුතේ මෙයාගේ තාපාංකය සෙල්සියස් 90යි. තාපාංකය කියන්නේ එතනදී වෙන්නේ මොකද්ද? ද්‍රවය වායු බවට පත් වෙනවා. හැබැයි එච්චරට ගිහිල්ලා නැහැ. එහෙනම් මෙයා ඉන්නේ සෙල්සියස් 30. ඒ නිසා මෙයා තියෙන මොන අවස්ථාවේද? ද්‍රව අවස්ථාවේ. B ඉන්නේ පුතේ ද්‍රව අවස්ථාවේ. ඊළඟට එන්නේ A3B. පුතේ A3B ගත්තාම එයාගේ ද්‍රවාංකය සෙල්සියස් 60යි. එයා ඉන්නේ ඊට වඩා අඩු උෂ්ණත්වයක. එහෙනම් එයා ඉන්නේ මොන අවස්ථාවේද? එයා ඉන්නේ ඝන අවස්ථාවේ. හරි. ඊට පස්සේ බලන්න මේකේ B කොටස සෙල්සියස් 70 දී A ද්‍රවය සහ B ද්‍රවය ප්‍රතික්‍රියා වීමට සැලැස්වූ විට බාහිරින් තාපය සැපීමක් නොමැතිව පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් 70 සිට 80 දක්වා ඉහළ යන අතර ප්‍රතික්‍රියා කුටීරයේ නිවතට A3B ගනු ලැබේ. රයිට්. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සෙල්සියස් 70 ඉඳන් සෙල්සියස් 80 දක්වා උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා. දැන් අපිට කියනවා එක ප්‍රතික්‍රියාවේ කුටීරය තුල A හා B ප්‍රතික්‍රියාවෙන් A3B නිෂ්පාදන අදාළ තුලිත රසායනික සමීකරණය ලියා දක්වන්න කියලා කියනවා. රයිට්. එහෙනම් පුතේ බලන්න B කොටසේ පළවෙනි ප්‍රශ්නය. මෙයාගේ තුලිත රසායනික සමීකරණය. එහෙනම් බලන්න A ද්‍රවය ප්‍රතික්‍රියා කරනවා B ද්‍රවයත් එක්ක හැදෙනවා A3B ද්‍රවය. එතකොට මෙයා තුලිත කරද්දි බලන්න පුතේ මේ පැත්තේ A 3ක් තියෙනවා. ඒ නිසා මෙයා තුලිත කරන්න මෙතන දැම්මා 3ක්. B තියෙන්නේ 1යි. B තියෙන්නේ 1යි. එහෙනම් ප්‍රතික්‍රියාව තුලිතයි. එහෙනම් මෙන්න 3ක් A ධන B හැදෙනවා A3
B මේ විදිහට පුතේ ලියවිලා තියෙන්න ඕනේ. හරි ඊළඟට ප්‍රතික්‍රියා කුටීරය තුල උෂ්ණත්වය සෙල්සියස් 70 සිට 80 දක්වා ඉහළ යාමට හේතුව කුමක්ද කියලා අහනවා. දැන් පුතේ අපි දන්නවා සෙල්සියස් 70 ඉඳන් සෙල්සියස් 80 උෂ්ණත්වය ඉහළ යනවා කියන්නේ අනිවාර්යෙන් මොකක්ද වෙලා තියෙන්නේ? මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී මේ ප්‍රතික්‍රියාවෙන් තාපය පිට වෙලා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් දැන් අපෙන් අහන්නේ මෙහෙම උෂ්ණත්වය ඉහළට හේතුව මොකක්ද කියලා. එහෙනම් ලියවෙන්න ඕනේ ප්‍රතික්‍රියාව තාපදායක වීම. එහෙමත් නැත්නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී තාපයේ පිටවීමක් සිදුවන නිසා. ඊළඟ මේකේ තුන්වෙනි කොටස ඉහත ප්‍රතික්‍රියාව සිදුවීමට සපුරාලිය යුතු අවශ්‍යතා දෙකක් ලියන්න. දැන් පුතේ අපි දන්නවනේ ප්‍රතික්‍රියාවක් සිදුවීමට සපුරාලිය යුතු අවශ්‍යතා අඩංගු වෙන්නේ මොකේද? සංඝට්ටනවාදයේ. සංඝට්ටනවාදයේ. ඒතර සංඝට්ටනවාදයේ තියෙන ප්‍රධාන කාරණා කීයද? ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. මොනවද ඒක? පළවෙනි එක තමයි ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක ගත්තොත් A සහ B කියන අණු එකිනෙක ගැටෙන්න ඕන. පළවෙනි එක ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටිය යුතුයි. පුතේ දෙවෙනි එක තමයි මේ ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටුණට වැඩක් නැහැ. මේ ප්‍රතික්‍රියක අණු උචිත දිශානතියකින් ගැටෙන්න ඕනේ. නවන්න දෙවෙනි එක ප්‍රතික්‍රියක අණු උචිත දිශානතියකින් ගැටිය යුතුයි. රයිට්. ඊළඟ තුන්වෙනි එක. පුතේ දැන් මෙහෙම ගැටුණට වැඩක් නැහැ. මෙන්න අවශ්‍යම දේ තමයි මොකද්ද? මේ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය ඉක්මවපු ශක්තියක් මේ ප්‍රතික්‍රියක අණු සතුව තියෙන්න ඕනේ. එහෙනම් ප්‍රතික්‍රියක අණු සතුව ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය ඉක්ම වූ ශක්තියක් අඩංගු විය යුතුයි. මේ තමයි සංඝට්ටනවාදයේ කාරණා තුන. රයිට් අපි ආයෙ පාරක් කිව්වොත් පළවෙනි එක ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටිය යුතුයි. දෙවෙනි එක උචිත දිශානතියකින් ප්‍රතික්‍රියක අණු ගැටිය යුතුයි. තුන්වෙනි එක ගැටෙන ප්‍රතික්‍රියක අණු සතුව ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය ඉක්ම වූ ශක්තියක් අඩංගු විය යුතුයි. පුතේ මෙන්න මේකෙන් කාරණා දෙකක් ලියුවා නම් ඔයාලට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. හරි බලන්න ඊළඟ කොටස C කොටස අපිට කියනවා A සහ B ප්‍රතික්‍රියාවෙන් මිනිත්තු 2කට පසු A3B වල සාන්ද්‍රණ වෙනස 0.06යි මවුල ලීටරයට විය. රයිට් දැන් අපිට චාලක රසායනය හා සම්බන්ධ කොටසක් දැන් කියන්නේ මම මේ ප්‍රතික්‍රියාව ආයෙ පාරක් ලියා ගන්නම් පුතේ. මේ ප්‍රතික්‍රියාව ගත්තාම මේ ප්‍රතික්‍රියාව තිබ්බේ පුතේ මෙන්න මේ විදිහට. ඒ තමයි 3ක් A ද්‍රවය B ද්‍රවයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා A3B කියන ද්‍රවය. හරි දැන් මෙයා අපිට කියන්නේ A හා B ප්‍රතික්‍රියාවෙන් මිනිත්තු 2කට පසු A3B වල සාන්ද්‍රණ වෙනස 0.6ක්ලු. එතකොට පුතේ බලන්න A3B කියන්නේ මොකද්ද? A3B කියන්නේ ප්‍රතිඵලයක්. එතකොට ප්‍රතිඵල මොකද වෙන්නේ? උත්පාදනය සෑදෙන. ඒ කියන්නේ ප්‍රතිඵලවල සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට මේ සාන්ද්‍රණ වෙනසක් කියන්නේ එහෙනම් එයා දෙනවා දත්තයක් මොකද්ද? ඩෙල්ටා A3B ද්‍රවයේ සාන්ද්‍රණය. රයිට්? ඒ කියන්නේ සාන්ද්‍රණ වෙනස දෙනවා කීයක් කියලාද? 0.06යි මවුල ලීටරයට කියලා. දැන් අපෙන් අහන්නේ ඒ වැයවීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක්. බලන්න පුතේ ඒ වැයවීමේ ශීඝ්‍රතාවය ගත්තොත් අපි දන්නවා වැයවීමක් හෝ සෑදීමක් ගත්තාම සංගුණක සලකන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මෙන්න ඒ වැයවීමේ ශීඝ්‍රතාවය කියන මොකද්ද? වැයවීමක් නිසා ඍණ ඩෙල්ටා A ද්‍රවයේ සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. එහෙනම් මෙන්න අපි ප්‍රකාශනයක් ලියුවා. දැන් පුතේ ඊට පස්සේ කියනවා A3B සෑදීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ඒ වැයවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් ලියන්න. රයිට් මම මෙහෙම කරන්නම්. අපි ඉස්සෙල්ලාම ලියමුකෝ පුතේ මේ තියෙන ප්‍රතික්‍රියාවට අදාළව මධ්‍යන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනය බලන්න. අපි මධ්‍යන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන ලියනවා මෙන්න මෙහෙම. R සමානයි බලන්න A කියන්නේ ප්‍රතික්‍රියකයක්. ඒ නිසා ඍණ 1 සංගුණකය ඩෙල්ටා A ද්‍රවයේ සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. ඕක සමාන වෙනවා B ගත්තාම ප්‍රතික්‍රියකයක්. ඒ නිසා ඍණ 1 සංගුණකය එකමයි. ඒ නිසා ඩෙල්ටා B ගේ සාන්ද්‍රණය බෙදනවා පුතේ ඩෙල්ටා T ගෙන්. ඕකම සමානයි අපි එනවා
A3B මෙයා ගත්තාම ප්‍රතිඵලයක් ඒ නිසා ධනාගයක් එකයට සංගුණකය එකමයි ඒ නිසා ඩෙල්ටා A3B ද්‍රවයේ සාන්ද්‍රණය බෙදනවා මොකෙන්ද ඩෙල්ටා T ගෙන්. එතකොට දැන් මේ අපි මොකද්ද ලිව්වේ? මේ අපි ලිව්වේ මධ්‍යන්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනය ලිව්වේ. දැන් මෙයා අපෙන් අහන්නේ A3B සෑදීමේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් A වැයවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් ලියන්න. එතකොට A සහ A3B අතර සම්බන්ධතාවය එන්නේ පුතේ මෙන්න මේ තැන් දෙකෙන්. මෙන්න මේ දෙන්නගෙන්. එහෙනම් මේ දෙන්න අපිට සමාන කරන්න පුළුවන්. මේ දෙන්න අපිට සමාන කරන්න පුළුවන්. එතකොට අපි මේ දෙන්න සමාන කරලා ලිව්වොත් එහෙම බලන්න දැන් අපෙන් අහන්නේ A3B සෑදීමේ ශීඝ්‍රතාවයනේ. එතකොට A3B සෑදීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ අපි දන්නවා සෑදීමක් හෝ වැයවීමක් තිබ්බොත් සංගුණක සලකන්නේ නැහනේ. එහෙනම් මෙයා සෑදීමක් ධනාගයක් ඩෙල්ටා A3B ද්‍රවයේ සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. එහෙනම් මේ සඳහා අගයක් අපෙන් අහනවා ප්‍රකාශනයක් අහනවා A ඇසුරෙන්. එහෙනම් බලන්න ඔයාලට පේනවා අපි මේ හොයපු A3B සෑදීමේ ශීඝ්‍රතාවයම තමයි පුතේ මෙතන තියෙන්නේ. එහෙනම් ඒකට සමානයි කවුද? මෙන්න මෙයා. එහෙනම් අපිට ප්‍රකාශනයේ එකපාර ලියන්න පුළුවන් මොකද්ද? ඒ තමයි මෙන්න A3B ද්‍රවයේ සෑදීමේ ශීඝ්‍රතාවය සමාන වෙනවා මොකද්ද? ඍණ 3න් 1 වතාවක් ඩෙල්ටා A ද්‍රවයේ සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. නම් මෙන්න මේක තමයි පිළිතුර වෙන්නේ. හරි ඊළඟට අපිට කියනවා A3B සෑදීමේ මධ්‍යන්‍ය ශීඝ්‍රතාවය සොයන්න. දැන් පුතේ මේ මධ්‍යන්‍ය ශීඝ්‍රතාවය ගත්තාම අපිට මෙන්න මේ ඕනෑම ප්‍රකාශනයකින් මේක හොයන්න පුළුවන්. හැබැයි දැන් එයා අපිට දත්ත දීලා තියෙන්නේ A ඇසුරෙන්නේ. A3B නේ A3B ඇසුරෙන් තමයි දීලා තියෙන්නේ. A3B ඇසුරෙන් දීලා තියෙන්නේ. එතකොට එයා අපෙන් අහන්නේ A3B සෑදීමේ මධ්‍යන්‍ය ශීඝ්‍රතාව. එතකොට බලන්න A3B සෑදීමේ ශීඝ්‍රතාවය කියන්නේ මේ තියෙන්නේ. මෙන්න අපි හොයනවා එහෙමත් නැත්නම් අපි ගත්ත මෙන්න මේ කොටස මේ A3B සෑදීමේ ශීඝ්‍රතාව. දැන් පුතේ A3B සෑදීමේ ශීඝ්‍රතාව අපිට ආවා ඩෙල්ටා A3B ද්‍රවය බෙදීම ඩෙල්ටා T. ඕකනේ. ඕක අපි A ඇසුරෙන් හොයාගත්ත කොහමද? ඍණ 3න් 1 වතාවක් ඩෙල්ටා A සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. හරි. එතකොට මේ දෙන්න අතර සම්බන්ධය තමයි ඒ තියෙන්නේ. හැබැයි එයා අපිට ගානේ මුලින්ම කියනවා A3B වල සාන්ද්‍රණ වෙනස කීයද පුතේ? 0.06යි. එහෙනම් අපි දානවා මෙතනට කීයද? 0.06යි මවුල ලීටරයට. මේක අපි බෙදනවා ඩෙල්ටා T ඒ සඳහා ගත වෙච්ච කාලය මෙයා අපිට කියනවා මිනිත්තු 2කට පසු. එහෙනම් මෙන්න මිනිත්තු 2යි. එහෙනම් මේක අපි සුළු කරොත් අපිට උත්තරයක් එනවා 0.03යි මවුල ලීටරයට මිනිත්තුවට. එහෙනම් මෙන්න මේ තමයි A3B සෑදීමේ ශීඝ්‍රතාව. දැන් එයා අහනවා මොකද්ද? A වැයවීමේ මධ්‍යන්‍ය ශීඝ්‍රතාව. මොකක්ද අහන්නේ? A වැයවීමේ ශීඝ්‍රතාව. දැන් පුතේ A වැයවීමේ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? A වැයවීමේ ශීඝ්‍රතාවය කියන්නේ මෙන්න මෙයා. එහෙනම් හොඳම දේ මොකද්ද? අපි ළඟ A3B සහ A අතර සම්බන්ධයක් තියෙනවා. මේ A3B සහ A අතර සම්බන්ධයක් අපි ළඟ තියෙනවා. රයිට්. මම ඒ සම්බන්ධය ලියනවා මෙහෙම. හොඳට බලා ගන්න. මෙන්න ඍණ 3න් 1යි ඩෙල්ටා A ද්‍රවයේ සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. ඕක සමානයි ඩෙල්ටා A3B ද්‍රවයේ සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. දැන් පුතේ මේ වෙනකොට අපි මෙයාගේ අගේ හොයාගෙන ඉවරයි. මෙයාගේ අගේ කීයද? 0.03යි කියලා අපි හොයාගෙන ඉවරයි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? දැන් අපෙන් අහන්නේ A වැයවීමේ ශීඝ්‍රතාවයනේ. ඒතර A වැයවීමේ ශීඝ්‍රතාවය කියන්නේ මේ සංගුණකයේ සලකන්නේ නැතුව. A වැයවීමේ ශීඝ්‍රතාවය. රයිට් මේ තියෙන්නේ මෙයා. ඒතර මේක තමයි අපි හොයන්න ඕනේ මේ. මේක තමයි අපි දැන් ඔය හොයන්න යන්නේ. එහෙනම් අපි මෙතන යා විතරක් ඉතුරු කරගත්තොත් ඍණ ඩෙල්ටා A ද්‍රවයේ සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T කියන්නේ පුතේ මේ පල්ලෙහා තියෙන 3න් වැඩි කරන්න 3 වතාවක් 0.03යි 3 වතාවක්
0.03යි. ඒ කියන්නේ අපිට උත්තරයක් එනවා 0.09යි මවුල ලීටරයට මිනිත්තුවට. එහෙනම් මෙන්න මේ තමයි ඒ වැයවීමේ ශීඝ්‍රතාව. ඒ වැයවීමේ ශීඝ්‍රතාව. දැන් ඊළඟට අපෙන් අහනවා ප්‍රතික්‍රියාවේ මධ්‍යන්නේ ශීඝ්‍රතාව. ප්‍රතික්‍රියාවේ මධ්‍යන්නේ ශීඝ්‍රතාවයක් අහනවා. දැන් පුතේ ප්‍රතික්‍රියාවේ මධ්‍යන්නේ ශීඝ්‍රතාවය සඳහා අපි ප්‍රකාශනයකුත් ලියලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශනයේ අපි එක්කෝ A ඇසුරෙන් හොයමු. එහෙමත් නැත්නම් A3B ඇසුරෙන් හොයමු. ඒක තමන්ගේ කැමැත්ත. අපි මෙයා ඇසුරෙන් මෙහෙව්වොත් මේ A ඇසුරෙන් මෙහෙව්වොත් බලන්න R කියලා කියන්නේ ඍණ 3n1යි ඩෙල්ටා A ද්‍රවයේ සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. නමුත් දැන් අපි මේ සඳහා අගය හොයාගත්තා. කීයද ආවේ? 0.09ක්. එහෙනම් R සමානයි 3n1 වතාවක් 0.09. එහෙමත් නැත්නම් R සමානයි කීයද? 0.03යි මවුල ලීටරයට මිනිත්තුවට. එහෙනම් මෙන්න මේ හෙව්වේ අපි A ඇසුරෙන්. මේ අපි හෙව්වේ A ඇසුරෙන් හෙව්වේ. ඕන්නම් කෙනෙක්ට A3B ඇසුරෙන් හොයන්නත් පුළුවන් පුතේ. මේ බලන්නකො මේ A3B ඇසුරෙන් හෙව්වොත් එහෙම කොහමද එන්නේ? R කියන්නේ මේ ආමේ තියෙන R. එහෙනම් අපි ලියන්න පුළුවන් R සමානයි ඩෙල්ටා A3B සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. මේක අපි කෙලින්ම හොයාගත්තා. එහෙනම් කීයද? මේ තින හොයාගත්ත එක. කීයද? 0.03යි මවුල ලීටරයට මිනිත්තුවට. එහෙනම් බලන්න කොහොම හෙව්වත් R සඳහා එන්නේ එකම අගයක්. කොහොම හෙව්වත් R සඳහා එන්නේ එකම අගයක්. හරි. බලන්න ඊළඟට මේකේ 6 වෙනි කොටස ප්‍රතික්‍රියා කුටීරය තුල A3B සෑදෙන ශීඝ්‍රතාව ඉහළ දැමීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් ලියන්න. රයිට්. දැන් පුතේ A3B සෑදෙන ශීඝ්‍රතාව ඉහළ දාන්න ඕනේ. අපි දන්නවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක. ඔයාලට මතක් වෙනවනේ මොකද්ද? ඒ තමයි එකක් ප්‍රතික්‍රියකවල භෞතික ස්වરૂපය. ඊට පස්සේ අපි කතා කරනවා ප්‍රතික්‍රියක සාන්ද්‍රණය. ආපහු උෂ්ණත්වය සහ උත්ප්‍රේරක. එහෙනම් අපිට මෙතනදී පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි මේ ප්‍රතික්‍රියාවට දාලා පුතේ උත්ප්‍රේරක යොදන්න පුළුවන්. උත්ප්‍රේරක යොදලා අපිට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ නංවා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් පද්ධතියේ උෂ්ණත්වය ඉහළ නංවන්න. අපි දන්නවා පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යනවා. හරි. ඔතනින් අපේ දෙවෙනි ප්‍රශ්නයත් අවසන් වෙනවා. ඔතනින් අපේ දෙවෙනි ප්‍රශ්නයත් අවසන් වෙනවා. හරි. අපි ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නය. හරි. බලන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස අපිට කියනවා ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ. ඇමයිනෝ අම්ලයක පොදු ව්‍යුහය පහත දැක්වේ. R කාණ්ඩයේ වෙනස් වන විට එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල 20ක් ලැබේ. රයිට්. අපි කොහොමද දන්නවා ඇමයිනෝ අම්ලයක් කියන්නේ මොකද්ද? එකම කාබන් පරමාණුකට බැඳිච්ච කාබොක්සිල් කාණ්ඩයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඇමයිනෝ කාණ්ඩයක් තියෙන්නත් ඕනේ. හයිඩ්‍රජන් පරමාණුවක් තියෙන්නත් ඕනේ. ඒ වගේ මොකද්ද? අනිත් එක විශේෂිත ශාකාදාමයක් තියෙන්නත් ඕනේ. එහෙනම් මෙන්න මෙහෙම අණුවකට අපි කියන මොකක් කියලාද? ඇමයිනෝ අම්ලයක් කියලා. එහෙනම් මේ තියෙන්නේ කාබොක්සිල් කාණ්ඩය, මේ තියෙන්නේ ඇමයිනෝ කාණ්ඩය, මේ තියෙන හයිඩ්‍රජන් පරමාණුව, මේ තියෙන විශේෂිත ශාකාදාමය. එතකොට පුතේ අපි දන්නවා මෙන්න මේ R කාණ්ඩය වෙනස් වෙන්න මොකද්ද වෙන්නේ? විවිධ වර්ගයේ ඇමයිනෝ අම්ල අපිට ලැබෙනවා. අපෙන් අහන පළවෙනි කොටස මොකද්ද? පහත කාණ්ඩ නම් කරන්න මුලින්ම කියන මොකද්ද? NH2. පුතේ මේ තමයි මොකද්ද? NH2 කාණ්ඩය. ඒ කියන්නේ මොකද්ද? ඇමයිනෝ කාණ්ඩය. රයිට්. මේ තියෙන්නේ ඇමයිනෝ කාණ්ඩය. ඊළඟට බලන්න ඊළඟට තියෙන මොකද්ද? COOH. පුතේ COOH කියලා කියන්නේ මොකද්ද? කාබොක්සිල් කාණ්ඩය. කාබොක්සිල් කාණ්ඩය. ඔන්න ඒකත් හරි. ඊළඟට R කාණ්ඩයේ ලෙස හයිඩ්‍රජන් පරමාණුවක්
ආදේශ වූ විට ලැබෙන සරලම ඇමයිනෝ අම්ලය හඳුන්වන නම කුමක්ද කියලා අහනවා. රයිට්. එතකොට පුතේ අපි දන්නවා මෙන්න මෙයාට මේ R වෙනුවට H ආවොත් මේ තමයි සරලම ඇමයිනෝ අම්ලය. මොකද්ද සරලම ඇමයිනෝ අම්ලය පුතේ? ග්ලයිසීන්. ග්ලයිසීන් කියන ඇමයිනෝ අම්ලය ලැබෙනවා. ඊට පස්සේ ප්‍රෝටීන නිර්මාණය වීමේදී ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර ඇතිවන බන්ධනය කුමන නමකින් හැඳින්වේද? අපි දන්නවා පුතේ ඇමයිනෝ අම්ල දෙකක් එකිනෙක එකතු වෙද්දී වෙන්නේ මොකද්ද? එක් ඇමයිනෝ අම්ලයක කාබොක්සිල් කාණ්ඩය අනෙක් ඇමයිනෝ අම්ලයේ NH2 කාණ්ඩයත් සමග ජල අණුවක් පිට කරමින් පෙප්ටයිඩ බන්ධන. එහෙමත් නැත්නම් මොකද්ද? එමයිඩ බන්ධන වලින් බෙදලා තමයි මොකද්ද මේ බන්ධනය හදන්නේ. රයිට්. එතකොට එහෙනම් මොකද්ද වෙන්නේ? මේක අපෙන් අහන්නේ මේ සාධන බන්ධනය මොකද්ද කොහොමද හැදෙන්නේ කියලා. මේ සාධන බන්ධනය අපි කතා කරනවා පෙප්ටයිඩ බන්ධනය. පෙප්ටයිඩ. එහෙමත් නැත්නම් අපි කියන මොකද්ද? එමයිඩ බන්ධනය. මෙයා හැදෙන්නේ එක් ඇමයිනෝ අම්ලයක කාබොක්සිල් කාණ්ඩය සහ තවත් ඇමයිනෝ අම්ලයක NH2 කාණ්ඩය එකතු වෙද්දී ජල අණුවක් පිට කරමින් තමයි මෙන්න මේ පෙප්ටයිඩ බන්ධනය එහෙමත් නැත්නම් එමයිඩ බන්ධනය සාදන්නේ. රයිට්. ඊළඟට ප්‍රෝටීනයක ඉහත තුනෙහි සඳහන් බන්ධනය කැඩීමට යොදා ගන්නා එන්සයිමය නම් කරන්න අපි දන්නා මොකක්ද එන්සයිමය? ප්‍රෝටියේස්. එන්සයිමය තමයි පුතේ ප්‍රෝටියේස්. ප්‍රෝටියේස් කියන එන්සයිමය අපි භාවිතා කරනවා. ඊට පස්සේ බලන්න පස්වෙනි කොටස. පස්වෙනි කොටසේ අපිට කියනවා ප්‍රෝටීන වල ත්‍රිමාන 3D ව්‍යුහවල ප්‍රධාන හැඩයන් දෙක අපි කතා කරනවා පුතේ. එකක් තමයි තන්තුමය. එකක් තමයි මොකද්ද? තන්තුමය. අනිත් එක අපි කතා කරනවා ගෝලිකාමය. එහෙනම් තන්තුමය සහ ගෝලිකාමය. රයිට්. එහෙනම් ඔන්න ඒ කොටස හරි. ඊට පස්සේ බලන්න අපිට කියනවා B කොටසේ ස්ටයිරෝෆෝම්, රිජිෆෝම් හෝ පොලිස්ටයිරීන් ලෙස හැඳින්වෙන ද්‍රව්‍ය වරක් භාවිතා කර ඉවත දමන කෝප්ප සෑදීම සඳහා බහුලව භාවිතා වේ. මෙම ද්‍රව්‍යයේ තාප සන්නායකතාව තඹවල එම අගයමෙන් 0.0.0.1 ගුණයකටත් වඩා අඩුවන අතර විශිෂ්ට තාපධාරිතාව තඹවල එම අගයමෙන් 4 ගුණයක් පමණ වේ. රයිට්. අපිට ලොකු විස්තරයක් දීලා තියෙනවා. දැන් තාපය පිළිබඳ පරීක්ෂණවලදී තඹ කැලරිමීටරය වෙනුවට ස්ටයිරෝෆෝම් කෝප්ප භාවිතා කිරීමේ යෝග්‍යතාව අන්වේෂණය කිරීම සඳහා ශිෂ්‍යයෙක් මිශ්‍රණ ක්‍රමයේ භාවිතා කර යකඩ බෝල ආකාරයෙන් නැති යකඩවල විශිෂ්ට තාපධාරිතාව පරීක්ෂණය තෝරාගෙන එම පරීක්ෂණය සිදු කිරීම සඳහා පරීක්ෂණාත්මක ඇටවුම් දෙකක් සැකසුවේය. ඉන් එකක් සඳහා කැලරිමීටරයක්ද අනෙක සඳහා ස්ටයිරෝෆෝම් කෝප්පයක්ද භාවිතා කළේය. ඔහුගේ පරීක්ෂණාත්මක සැකසුම රූපයේ පෙන්වා ඇත. රයිට්. දැන් අපිට දීලා තියෙනවා පුතේ එකක් කැලරිමීටරය අනිත් එක තමයි මොකද්ද? මේ ස්ටයිරෝෆෝම් නැත්නම් රිජිෆෝම් කෝප්පය අපිට දීලා තියෙනවා. අපිට කියනවා අවශ්‍ය ආරම්භක උෂ්ණත්වය හා ස්කන්ධ මිනුම් ලබා ගැනීමෙන් පසු ඔහු සෙල්සියස් 100 දක්වා රත් කරන ලද යකඩ බෝල කැලරිමීටරයේ ස්ටයිරෝෆෝම් කෝප්පය අඩංගු ජලයට එකතු කර අවශ්‍ය උෂ්ණත්ව සහ ස්කන්ධ මිනුම් ලබා ගත්තේය. ඔහු ලබාගත් පාඨාංක 5ට දැක්වේ. දැන් පුතේ හරි පැහැදිලි. මෙයා කියන්නේ මොකද්ද? මේ කැලරිමීටරයට සහ ස්ටයිරෝෆෝම් කෝප්පයට මෙයා දානවා සෙල්සියස් 100 රත් කරපු යකඩ බෝල. ඒතර ඒ විදිහට තමයි මෙයා මිනුම් ලබාගෙන තියෙන්නේ. එහෙනම් අපි මෙහෙම කරමු. අපිට පහසු වෙයි මේ රූප සරහන් දෙක ඇඳගත්තොත් අපි ගමු මෙන්න මේ තියෙන්නේ පුතේ කැලරිමීටරය. අපි ගමු මේ තියෙන්නේ කැලරිමීටරය. රයිට්. මේ තියෙන්නේ කැලරිමීටරයට දාලව. ඊට පස්සේ ඒ වගේම අපි ගමු ඊළඟට මේ තියෙන්නේ ස්ටයිරෝෆෝම් කෝප්පය. මේ තියෙන්නේ ස්ටයිරෝෆෝම් කෝප්පය. මෙතන ස්ටයිරෝෆෝම් කෝප්පය තමයි මේ තියෙන්නේ. රයිට්. දැන් බලන්න පුතේ මෙයා දෙන දත්ත මොනවද කියලා. ඉස්සල්ලාම මන්තය සමග හිස් භාජනයේ ස්කන්ධය. අපි ඉස්සල්ලාම කැලරිමීටරයේ දත්ත ටික ඔක්කොම ලකුණු කරගෙන ඉමු. ඒක ලේසි අපිට. බලන්න මුලින්ම තියෙනවා මොකද්ද? මන්තය සමග හිස් භාජනයේ ස්කන්ධය. තඹ කැලරිමීටරයේ සහිත පරීක්ෂණය මේ තඹ කැලරිමීටරයේ ස්කන්ධය එහෙනම් කීයද පුතේ? ග්‍රෑම් 100යි. මෙන්න ග්‍රෑම් 100යි. ඊළඟට ජලය සහ මන්තය සමග භාජනයේ ස්කන්ධය. ජලය සහ මන්තය සමග
භාජනයේ ස්කන්ධය 150යි. දැන් පුතේ බලන්න මේ තියෙන්නේ මොනවද? ජලය. එහෙනම් දැන් ඔයාලට යම් අදහසක් එනවා මේ ජලයේ ස්කන්ධය කීයද? මේ ජලයේ ස්කන්ධය කියන්නේ භාජනයේ නැත්නම් කැලරිමීටරේ සහ මන්තේ විතරක් ස්කන්ධයේ 100 නම් ජලය දාපුවාම 150ක් වෙනවා නම් 150න් 100ක් අඩු කරපුවාම පුතේ අපිට එනවා ජලයේ ස්කන්ධය කීයක් කියලාද? ග්‍රෑම් 50. එහෙනම් මෙන්න ජලයේ ස්කන්ධය කීයද දැන්? ග්‍රෑම් 50යි. ඊළඟට ජලයේ ආරම්භක උෂ්ණත්වය 30යි. රයිට්. තව අපිට දෙනවා මේ ජලයේ ආරම්භක උෂ්ණත්වය කීයක් කියලාද? සෙල්සියස් 30ක් කියලා දෙනවා. ඊළඟට යකඩ බෝල එකතු කිරීමෙන් පසු ජලයේ උපරිම උෂ්ණත්වය 45යි. රයිට්. දැන් මොකද කරන්නේ? මේකට දානවා පුතේ යකඩ බෝල. රයිට්. එහෙනම් මෙන්න දැන් අපි මොකද කරන්නේ? මේකට දානවා යකඩ බෝල දානවා. ඒතර මේ දාන යකඩ බෝල ගත්තාම මෙයා සෙල්සියස් 100ට රත් කරලා තියෙන්නේ. එතකොට මේ යකඩ බෝල දැම්මට පස්සේ මෙයාගේ උෂ්ණත්වය වෙනවා කී දක්වාද? සෙල්සියස් 45 දක්වා එනවා. මෙයාගේ උෂ්ණත්වය වෙනවා සෙල්සියස් 45 දක්වා එනවා. ඒ වගේම මේ පද්ධතියේ අවසාන ස්කන්ධය වෙනවා පුතේ ග්‍රෑම් කීයක්ද? ග්‍රෑම් 300ක් වෙනවා. පද්ධතිය අවසාන ස්කන්ධය කීයක් වෙනවද? ග්‍රෑම් 300ක් වෙනවා. ඒතර දැන් ඔයාලට අදහසක් තියෙන්න ඕනේ ජලයත් එක්ක කැලරිමීටරයේ ස්කන්ධය 150යි නම් පද්ධතියේ අවසාන ස්කන්ධය 300ක් නම් 300න් මෙන්න මේ 150 අඩු කරපුවාම 300න් අඩු කරපුවාම මේ ග්‍රෑම් 150 මෙයාගේ ස්කන්ධ එනවා කීයද? ග්‍රෑම් 150යි. මේ ආයේ මොනවද? යකඩ බෝලවල ස්කන්ධය. යකඩ බෝල ස්කන්ධය කීයද? ග්‍රෑම් 150යි. දැන් පුතේ අපි ඔය විදිහටම ස්ටයිරෝෆෝම් කෝප්පෙට දාලා දත්ත ටිකක් ලකුණු කරමු. එයා අපිට කියනවා මුලින්ම මන්තේ සමග හිස් භාජනයේ ස්කන්ධය ග්‍රෑම් 10යි. එහෙනම් මෙයාගේ ස්කන්ධය කීයද පුතේ? ග්‍රෑම් 10යි කියලා දීලා තියෙන්නේ. ඊළඟට ජලය සහ මන්තේ සමග භාජනයේ ස්කන්ධය ග්‍රෑම් 60යි. දැන් මෙයාගේ ජලය දැම්මට පස්සේ ස්කන්ධය කීයද? ග්‍රෑම් 60යිලුනේ. එහෙනම් ජලයේ ස්කන්ධය කොහොමද අපි හොයන්නේ? ජලයේ ස්කන්ධය අපි හොයනවා මේ ග්‍රෑම් 60න් අඩු කරන්න ඕනේ. භාජනයේ ස්කන්ධය කීයද? ග්‍රෑම් 10ක්. ඒ කියන්නේ ජලයේ ස්කන්ධය ග්‍රෑම් 50යි. ඉස්සල්ලාගේම තමයි. ඊළඟට ජලයේ ආරම්භක උෂ්ණත්වය දෙනවා කීයද? සෙල්සියස් 30යි. මෙයාගේ ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 30යි. දැන් පුතේ මේකටත් අර ඉස්සරලා වගේ මොනවද කරන්නේ? මේ යකඩ බෝල එකතු කරනවා. රයිට්. මේකට අපි එකතු කරන මොනවද? යකඩ බෝල එකතු කරනවා. එතන මේ එකතු කරන යකඩ බෝල ගත්තාම එයා ඉන්නේ සෙල්සියස් 100 උෂ්ණත්වය. එයා ඉන්නේ සෙල්සියස් 100 උෂ්ණත්වයේ ඉන්නේ. හරි. ඊළඟට අපිට කියනවා යකඩ බෝල එකතු කිරීමෙන් පසු ජලයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් 47යි. වෙන මෙන්න ජලයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් 47යි කියන පද්ධතිය අවසාන උෂ්ණත්වය. ඒ වගේම පද්ධතිය අවසාන ස්කන්ධය දෙනවා කීයද? 210යි ග්‍රෑම්. දැන් පුතේ අවසාන ස්කන්ධය 210යි ජලයත් එක්ක 60යි නම් යකඩ බෝල ස්කන්ධය හොයන්න පුළුවන් කොහොමද? 210න් අපි අඩු කරනවා කීයක්ද? 60ක්. අපිට උත්තරයක් එනවා 150යි ග්‍රෑම්. 150යි ග්‍රෑම්. දැන් ඔන්න අපි හරි පැහැදිලිව මේ දත්ත ටික ලකුණු කරගත්තා. පුතේ මෙන්න මේ දත්ත ටික අපි හරියට ලකුණු කරගත්තේ නැත්නම් අපිට මේ ප්‍රශ්නට උත්තර ලියන්න ටිකක් අපහසු වෙනවා. රයිට්. බලන්න දැන් ඒවල පළවෙනි කොටස. මුලින්ම අපිට කියනවා මන්තය සමග කැලරිමීටරය අවශෝෂණය කළ තාපය ගණනය කරන්න. මන්තය සමග කැලරිමීටරය අවශෝෂණය කළ තාප ප්‍රමාණය ගණනය කරන්න. එතකොට පුතේ කැලරිමීටරය අවශෝෂණය කරපු තාප ප්‍රමාණය අපිට හොයන්න පුළුවන්. මොකක්ද අපි දාන සම්බන්ධතාවය? ඒ තමයි Q සමානයි MCT ටා කැලරිමීටරයට. එහෙනම් දැන් බලන්න අපි දානවා කැලරිමීටරයේ ස්කන්ධය කීයද? ග්‍රෑම් 100යි. දැන් බලන්න තඹවල විශිෂ්ට තාපධාරිතාව දීලා තියෙනවා 375යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. ඒ නිසා අපි මෙතන ආදේශ කරද්දී m ආදේශ කරන්න ඕනේ කිලෝග්‍රෑම් වලින්. එහෙනම් මෙන්න 100 වතාවක් 10^3යි. C කියන්නේ මොකද්ද? විශිෂ්ට තාපධාරිතාව. එයා අපිට දෙනවා විශිෂ්ට තාපධාරිතාව 375යි. ඕක වැඩි කරන්න ඕනේ මේ කැලරිමීටරයේ උෂ්ණත්ව වෙනස. දැන් අපි දන්නවා ජලයේ උෂ්ණත්වයේ තිබෙ කිය සෙල්සියස් 30යිනේ. එහෙනම් මේ කැලරිමීටරයේ උෂ්ණත්වය කිය සෙල්සියස් 30ම තමයි තියෙන්නේ. හැබැයි 30 තියෙන කෙනා එනවා පුතේ කීයටද? 45ට. එහෙනම් මෙයාගේ උෂ්ණත්ව වෙනස වෙන්නේ කීයද? 45න් අඩු කරන්න පුතේ 30ක්. 45න් අඩු කරන්න 30ක්. එහෙනම් මේක සුළු කරපුවාම අපිට උත්තරයක් එනවා
562.5 ජූල්. එහෙනම් මේ තමයි කැලරිමීටරය අවශෝෂණය කරපු තාප ප්‍රමාණය. මේ තමයි කැලරිමීටරය අවශෝෂණය කරපු තාප ප්‍රමාණය. හරි. ඊළඟට බලන්න පුතේ දෙවෙනි කොටස. තඹ කැලරිමීටරයේ භාවිතයෙන් ලබාගත් දත්ත භාවිතා කර යකඩවල විශිෂ්ට තාපධාරිතාව 450යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට බව පෙන්වන්න. ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200යි. දැන් අපිට කියන්නේ මෙන්න මේ කැලරිමීටර ඇසුරෙන් තමයි මේ ගාන හදන්න කියලා කියන්නේ. දැන් අපි දන්නවා එහෙනම් මෙතනදී පුතේ උෂ්ණත්වයේ වැඩි කවුද? යකඩ බෝල. උෂ්ණත්වයේ අඩු කවුද? කැලරිමීටරය සහ ජලය. මොකද්ද උෂ්ණත්වයේ වැඩි? යකඩ බෝල. උෂ්ණත්වයේ අඩු ජලය සහ කැලරිමීටරය. එතකොට අපි හොඳ ආකාරව දන්නවා උෂ්ණත්වයේ වැඩි අය තාපය පිට කරනවා, උෂ්ණත්වයේ අඩු අය තාපය ලබා ගන්නවා. එහෙනම් මේකෙදි උෂ්ණත්වයේ වැඩි යකඩ බෝල තාපය පිට කරද්දී උෂ්ණත්වයේ අඩු ජලය සහ කැලරිමීටරයේ තාපය ලබා ගන්නවා. බාහිර පරිසරයට තාප හානියක් නැත්තම් මොකද්ද වෙන්නේ? යකඩ බෝල පිට කළ තාපය සමාන වෙනවා කැලරිමීටරය සහ ජලය ලබාගත් තාපයට. ඕක තමයි සම්බන්ධතාවය. දැන් අපෙන් අහන්නේ යකඩ බෝලවල විශිෂ්ට තාපධාරිතාව සොයන්න කියලා. එහෙනම් බලන්න පුතේ. මම ගන්නවා මේ විදිහට. එහෙනම් මේකේ අපි සම්බන්ධතාවය ලිව්වොත් ලියනවා යකඩ බෝල පිට කළ තාපය සමාන වෙන්න ඕනේ කැලරිමීටරය ලබාගත් තාපය ධන ජලය ලබාගත් තාපයට. ඔක තමයි එන්න ඕනේ. දැන් පුතේ යකඩ බෝල පිට කළ තාපය අපිට හොයන්න පුළුවන් යකඩ බෝල වලට අදාළව mc θ. යකඩ බෝලට අදාළව mc θ. හැබැයි කැලරිමීටරය ලබාගත් තාපය අපි හොයාගත්තා මොකද්ද? 562.5යි. ඊළඟට බලන්න ජලය ලබාගත් තාපය කොහොමද හොයන්නේ? mc θ ජලයට අදාළව. mc θ ජලයට අදාළව. දැන් පුතේ මේ යකඩ බෝලවල ස්කන්ධය අපි හොයාගෙන තියෙන කීයද? 150යි කියලා. එහෙනම් ආදේශ කරන්න කිලෝග්‍රෑම් කරන්න මොකද කරන්නේ? වැඩි කරා 10 ඍණ 3ෙන් 150 වැඩි කිරීම 10 ඍණ 3යි. මේක වැඩි කරන්න අපි හොයන්න ඕනේ මොකද්ද? යකඩවල විශිෂ්ට තාපධාරිතාව C ගෙන්. එහෙනම් යකඩ බෝල හිටියේ කීයද? CA. එයා එන්නේ කීයටද අවසානයේ? 45ට. එහෙනම් 100 සහ 45 අතර වෙනස මේ බලන්න 100 ඍණ 45යි. ඕක සමානයි 562.5 ධන. බලන්න පුතේ ජලය. ජලය ගත්තාම ජලයේ ස්කන්ධය අපි හොයාගත්ත කීයද? ග්‍රෑම් 50යි. හැබැයි ආදේශ කරන්න 10 ඍණ 3ෙන් ගුණ කරලා කිලෝග්‍රෑම් කරන්න ඕන නිසා. ඊට පස්සේ ජලයේ විශිෂ්ට තාපධාරිතාව දෙනවා අපිට දත්තයක් විදිහට 4200යි. ජලයේ හිටියේ 30 යන්නේ 45ට. එහෙනම් උෂ්ණත්ව වෙනස ගත්තාම පුතේ 45 ඍණ 30යි. 45 ඍණ 30යි. එහෙනම් අපි මේක සුළු කරමු. මෙතන පුතේ ඔයාලට සුළු කරොත් වෙනවා 8.25යි C. ඕක සමානයි 562.5 ධන 3150යි. ඒ කියන්නේ 8.25යි C සමානයි 3712.5යි. 3712.5යි. එහෙනම් අපි C හොයන්න මොකද්ද කරන්නේ පුතේ? 3712.5 බෙදනවා 8ෙන්. 3712.5 බෙදනවා කීයෙන්ද? 8.25න්නේ. එහෙනම් මෙන්න අපිට උත්තරයක් එනවා C සඳහා කීයක් දෙන්න පුතේ? 450යි. එහෙනම් බලන්න අපිට ගානේ දීලා තියෙන්නේ 450යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. එහෙමත් නැත්නම් ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශයකට දීලා තියෙන්නේ. මෙන්න මේ බව පෙන්වන්න කියලා අපිට හරියටම උත්තරය ඇවිල්ලා තියෙනවා. හරි. ඔය දෙවෙනි කොටස. රයිට්. අපි ඊළඟට බලමු පුතේ මේකේ B කොටස. මේකේ B කොටස ගත්තාම අපිට දෙනවා යකඩවල විශිෂ්ට තාපධාරිතාව 450යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට ලෙසගෙන ස්ටයිරෝෆෝම් කෝප්පය මගින් අවශෝෂණය කළ තාප ප්‍රමාණය ගණනය කරන්න. ඒ වගේම අපිට කියනවා ස්ටයිරෝෆෝම් කෝප්පයෙන් පරිසරයට වූ තාපහානිය හා ප්ලාස්ටික් මන්තයෙන් අවශෝෂණය කරගත් තාපය නොගැනිය හැකියයි
උපකල්පනය කරන්න. හරි. දැන් එහෙනම් මෙන්න අපි කතා කරන්න යන්නේ මේ දත්තයත් එක්ක. ඒ තමයි මොකද්ද? යකඩ බෝලවල විශිෂ්ටතාව ධාරිතාව දැන් කීයද? 450යි කියලා අපි හොයාගෙන ඉතලා මේ ඇසුරෙන් තමයි අපි ඊළඟ කොටසට උත්තරයට යන්නේ. රයිට්. හරි. දැන් පුතේ බලන්නකෝ. දැන් මෙයා කියනනේ යකඩවල විශිෂ්ටතාව ධාරිතාව 450යි කියලා ගන්න කියලා කියනවනේ. මෙයා ගන්න කියලා කියනවා කීයක් කියලාද? 450යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශයකට එහෙමත් නැත්නම් කෙල්විනයට ලෙසගෙන ස්ටයිරෝෆෝම් කෝප්පය මගින් අවශෝෂණය කළ තාප ප්‍රමාණය. එහෙනම් දැන් අපි මෙන්න මේ අවස්ථාවට දාලා සම්බන්ධතාවය ලියමු. අර වගේමයි. මේකෙත් උෂ්ණත්වය වැඩි කවුද? යකඩ බෝල. උෂ්ණත්වය වැඩි යකඩ බෝල. ඒතර උෂ්ණත්වය අඩු කවුද? ජලය සහ ස්ටයිරෝෆෝම් කෝප්පය. එහෙනම් මේකෙදිත් උෂ්ණත්වය වැඩි කෙනා තාපය පිට කරද්දී උෂ්ණත්වය අඩු අය තාපය ලබා ගන්නවා. ඒතර බාහිර පරිසරයට තාප හානියක් නැත්නම් උෂ්ණත්වය වැඩි අය පිට කළ තාපය සමාන වෙනවා උෂ්ණත්වය අඩු අය ලබාගත් තාපයට. එහෙනම් මෙන්න අපි ලියනවා ඒ සඳහා සම්බන්ධතාවය. රයිට්. B කොටස. බලන්න මේකේ B කොටස ගත්තාම පුතේ එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? යකඩ. මේ යකඩ බෝල පිටකල තාපය සමාන වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද? මේ ස්ටයිරෝෆෝම් කෝප්පය ලබාගත් තාපය ධන ජලය ලබාගත් තාපය. ඔහොම නෙන්න ඕනේ. එතකොට අපි මේකේ සම්බන්ධතාවය ලිව්වොත් එහෙම යකඩ බෝල පිටකල තාපය හොයන්නේ කොහමද? mc θ යකඩ බෝල වලට අදාළව. එතකොට ස්ටයිරෝෆෝම් කෝප්පේ ලබාගත් තාපය තමයි අහන්නේ. ඒක අපි Q කියලා ගමු. Q තමයි හොයන්න ඕනේ අපි. ඊළඟ ජලය ලබාගත් තාපය හොයන්නේ කොහමද? mc θ ජලයට අදාළව. දැන් බලන්න පුතේ මේතන මේ ස්ටයිරෝෆෝම් කෝප්පයට දාලව ගත්තත් යකඩ බෝල වල ස්කන්ධය කීයද? 150ම තමයි. එහෙනම් 150 වැඩි කරනවා අපි කීයෙන්ද? 10 / 3ෙන් අන්න කිලෝග්‍රෑම් කරා. C කියන්නේ විශිෂ්ටතාව ධාරිතාව ගන්න කිව්වා කීයක් කියලාද? 450ක් කියලා ගන්න කියලා කිව්වා. ඊට පස්සේ තීටා යකඩ බෝල මේ අවස්ථාවේ ඉන්නේ සෙල්සියස් 100. හැබැයි යා යන්නේ කීයටද? 47ට. එහෙනම් උෂ්ණත්ව වෙනස ගත්තාම මොකක්ද දෙන්නේ? 100 ඍණ 47යි. එහෙනම් ඕක සමානයි Q ධන. බලන්න ජලයේ ස්කන්ධය. ළමයි ජලයේ ස්කන්ධය අපි හොයාගත්තා කීයද? 50යි. හැබැයි 50වත් ආවත් 10 ඍණ 3යි. ජලයේ විශිෂ්ටතාව ධාරිතාව 4200යි. මෙයා වැඩි කරන්න ඕනේ උෂ්ණත්ව වෙනස. ඒතර උෂ්ණත්ව වෙනස ගත්තාම මෙයා 30 හිටපු කෙනා ආවේ කීයටද? 47ට. එහෙනම් මොකක්ද දෙන්නේ? 47 ඍණ 30යි. 47 ඍණ 30යි. එහෙනම් අපි මේක සුළු කරමු. ඒතර අපිට එනවා 150 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 450 වැඩි කිරීම 53. ඕක සමානයි Q ධන 50 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 4200 වැඩි කිරීම 17යි. හරි. මේක පුතේ සුළු කරන්න. මේක සුළු කරොත් ඔයාලට උත්තරයක් එනවා Q සමානයි 7.5යි ජූල්. ජූල් 7.5යි. එහෙනම් මෙන්න මේ තමයි ස්ටයිරෝෆෝම් කෝප්පය අවශෝෂණය කළ තාප ප්‍රමාණය. ස්ටයිරෝෆෝම් කෝප්පය අවශෝෂණය කළ තාප ප්‍රමාණය. හරි. දැන් ඊළඟට බලන්න පුතේ අපෙන් අහනවා මේකේ C කොටසේ තාප පරීක්ෂණවලදී ස්ටයිරෝෆෝම් කෝප්ප භාවිතා කරන විට කෝප්ප මගින් අවශෝෂණය කරගන්නා තාප ප්‍රමාණය කැලරිමීටරය හා සමග සංසන්දනය කිරීමේදී නොගෙනිය හැකිය. ඉහත A1 හා B ලබාගත් ප්‍රතිඵල මගින් මෙම ප්‍රකාශය සාධාරණීකරණය කරන්න කියලා කියනවා. දැන් අපි මුලින්ම හොයාගත්තනේ. හරි. මේක අපි මුලින්ම හොයාගත්ත පුතේ අර කැලරිමීටරය ගත්තාම එයාගෙන් අවශෝෂණය කරන තාප ප්‍රමාණය අපි හොයාගත්ත කීයක් කියලාද? 562.5යි ජූල් කියලා හොයාගත්තා. මේ තියෙන්නේ කැලරිමීටරය අවශෝෂණය කරන තාප ප්‍රමාණය. දැන් අපි හොයාගත්තා
ස්ටයිරෆෝම් කෝප්පේ අවශෝෂණය කරන තාප ප්‍රමාණය දැන් අපි හොයාගත්තා. දැන් ඔයාලට මේ දෙක බලපුවාම පේනවා පැහැදිලි වෙනසක් තියෙනවා. මොකද මේ 562.5ට වඩා ඉතා කුඩා අගයක් වෙනවා. මොකද්ද? 7.5. 7.5. ඉතින් එහෙනම් මේ 562.5ත් එක්ක සලකනකොට අපිට 7.5 ඉතා කුඩා අගයක් නිසා නොසලකා හරින්න පුළුවන්. එහෙනම් ඒ නිසා මේ තාපය හා සම්බන්ධ පරීක්ෂණවලදී තඹ කැලරි මීටරයත් එක්ක සලකනකොට ස්ටයිරෆෝම් කෝප්පය අවශෝෂණය කළ තාප ප්‍රමාණය අපිට නොගැරිය හැකි තරම් කුඩායි කියලා අපිට ගණනය කිරීම සිද්ධ කරන්න පුළුවන්. හරි. ඊළඟ බලන්න D කොටස. මෙම පරීක්ෂණයේදී තඹ කැලරි මීටරයක් වෙනුවට ස්ටයිරෆෝම් කෝප්පයක් භාවිතා කිරීමේ ප්‍රායෝගික වාසියක් අහනවා. රයිට්. දැන් පුතේ අන්න එතනදී අපිට හරි වැදගත් මේ ගානේ අපිට මුලින්ම කියනවා ඡේදේ බලන්න. එතන පළවෙනි ඡේදේ කියනවා මෙහෙම එකක්. මෙම ද්‍රව්‍යයේ, ඒ කියන්නේ ස්ටයිරෆෝම්, මෙම ද්‍රව්‍යයේ තාප සන්නායකතාව තඹවල අගය මෙන් 0.0.0.1 බලන්න. තාප සන්නායකතාවය තඹවල අගය මෙන් 0.0.0.1 වගේ කුඩා අගයක්. ඒ කියන්නේ තාප සන්නායකතාව ඉතා අඩුයි. ඉතින් අපි දන්නවනේ තාප සන්නායකතාව අඩු වෙනකොට මේ හරහා තාපය ගමන් කරන්නේ හිමින්. එහෙනම් මොකද්ද වෙන්නේ? බාහිර පරිසරයට සිදුවන තාප හානිය මොකද වෙන්නේ? අවම වෙනවා. මේක වාසියක්. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? මෙම පරීක්ෂණයේදී තඹ කැලරි මීටරයක් වෙනුවට ස්ටයිරෆෝම් කෝප්පයක් භාවිතා කිරීමේ ප්‍රායෝගික වාසියක්. ප්‍රායෝගික වාසිය තමයි බාහිර පරිසරයට සිදුවන තාප හානිය අඩු වෙනවා. රයිට්. ඔතනින් පුතේ අපේ තුන්වෙනි ප්‍රශ්නයත් අවසන් වෙනවා. තුන්වෙනි ප්‍රශ්නයත් අවසන් වෙනවා. රයිට්. හරි. අපි යනවා ඊළඟට හතරවෙනි ප්‍රශ්නයට. බලන්න පුතේ හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා විස්කම්බේ ඩීවන වෘත්තාකාර සිදුරක් සහිත ලෝහ තහඩුවක් රූපස්රහණයේ දැක්වේ. A B හා D සෙන්ටිමීටර කිහිපයක, එතකොට සෙන්ටිමීටර 10ට වඩා අඩුයි සෙන්ටිමීටර අගයක් ප්‍රමාණය වේ. තහඩුවේ ඝනකම T මිලිමීටර කිහිපයක ප්‍රමාණය වේ. අපෙන් අහනවා තහඩුවේ ඝනකම T මැනීම සඳහා වඩාත්ම සුදුසු මිනු උපකරණය කුමක්ද කියලා. ඉතින් අපි දන්නවා මිලිමීටර කිහිපයක් තියෙන්නේ මේකේ. එහෙනම් වඩා සුදුසු උපකරණය තමයි මයික්‍රොමීටර ස්ක්‍රූප්පු ආමානය. මයික්‍රොමීටර ස්ක්‍රූප්පු ආමානය. ඉහත උපකරණයේ භාවිතයට පෙර සිදු කළ යුතු වැදගත් පරීක්ෂණාත්මක පියවර. අපි දන්නවා පුතේ මේ මිනු උපකරණ මේ භාවිතා කරන්න කලින් කළ යුතු වැදගත්ම පරීක්ෂණාත්මක පියවර තමයි මොකද්ද? මූලාංක දෝෂයක්දයි පරීක්ෂා කිරීම. හැබැයි අපි ඒක විස්තර කරලා ලියමු මෙහෙම. මොකද්ද? මයික්‍රොමීටර ස්ක්‍රූප් ආමානයේ ඉද්දහා කිනිහිරිය එකිනෙක ස්පර්ශ කර මූලාංක දෝෂ පවතීදයි බැලීම. මයික්‍රොමීටර ස්ක්‍රූප් ආමානයේ ඉද්ද සහ කිනිහිරිය එකිනෙක ස්පර්ශ කොට මූලාංක දෝෂයක්දයි පරීක්ෂා කිරීම මගින්. හරි. ඊළඟට C පහත මිනුම් වර්නිය කැලිපරේ භාවිතයෙන් ලබා ගන්නා ලදී. එම උපකරණයේ කවර කොටස් පහත එක් එක් මිනුම ලබා ගැනීම සඳහා යොදා ගන්නේද? රයිට්. එතකොට අපෙන් අහනවා මේකේ තියෙන මිනුම් ගන්න මොකද්ද? A B සහ D නේ ගන්නෙ. හරි. එතකොට මේ C කොටසේ අපි ගන්නවා මොකද්ද? A B සහ D. බලන්න පුතේ A ගත්තාම මෙතන A කියන්නේ පළලක් තියෙන්නේ. එතකොට බාහිර මිනුමක්. එහෙනම් අපිට මේ වර්නිය කැලිපරේ බාහිර මිනුමක් ලබා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් මොනවද? බාහිර හණු. එහෙමත් නැත්නම් පිටත හණු භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න B ගත්තාම මේකේ උස තියෙන්නේ. ඒත් බාහිර මිනුමක්. එහෙනම් ඒ සඳහාත් අපි භාවිතා කරන්න මොකද්ද? බාහිර හණු. එහෙමත් නැත්නම් පිටත හණු. D ගත්තාම සිදුරක විස්කම්බයක් තියෙන්නේ. සිදුරක විස්කම්බයක් කියන්නේ මේක අභ්‍යන්තර මිනුමක්. මේ අභ්‍යන්තර මිනුම ගන්න අපි භාවිතා කරන මොකද්ද? අභ්‍යන්තර හණු. එහෙමත් නැත්නම් අපි කියන මොකද්ද? ඇතුළත හණු. ඊළඟට තහඩුවේ ස්කන්ධය M මැනීම සඳහා වඩාත්ම සුදුසු විද්‍යාගාර උපකරණය කුමක්ද? අපි දන්නා මොකද්ද? තෙදඬු තුලාව. තෙදඬු
තුලාව. ඊළඟට බලන්න තහඩුවේ පරිමා 20,000 ප්‍රකාශනයක් A B D සහ T ඇසුරින් ලියා දක්වන්න. දැන් පුතේ ඔය තහඩුව තියෙන්නේ මෙහෙමනේ ඔයාලගේ රූප සරහනේ දීලා තියෙනවනේ. මෙහෙම තමයි තහඩුව තියෙන්නේ. එතකොට මේ තහඩුවේ අපිට දීලා තියෙනවා මෙයාගේ මේ දිග ගත්තාම A, පළල ගත්තාම B, ඊට පස්සේ මෙන්න මේ විස්කම්බේ දීලා තියෙනවා D, ඒ වගේ මෙයායි ඝනකම මොකද්ද? ඝනකම T කියලා තියෙන්නේ. හරි. එතකොට දැන් අපෙන් අහනවා තහඩුවේ පරිමාව සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. ඉතින් මේ තහඩුවේ පරිමාව සඳහා ප්‍රකාශනය ලියන්න අපිට හරි පහසුවෙන් පුළුවන්. අපි ලියනවා පුතේ ඉස්සෙල්ලා මෙයාගේ වර්ගඵලය. ඒතර මෙයාගේ වර්ගඵලය වෙන්නේ මෙන්න මේ කොටසනේ. එතන මෙන්න මේ කොටසේ වර්ගඵලය අපි හොයන්නේ කොහමද? මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය මොකද්ද? A වතාවක් B ගෙන් අඩු කරනවා මේ වෘත්තයේ වර්ගඵලය මොකද්ද? 5R වර්ගය. R කියන්නේ මොකද්ද? D බෙදීම 2යි එයාගේ වර්ගය. ඊට පස්සේ මේ ආපු වර්ගඵලය අපි ගුණ කරනවා මොකෙන්ද? එයාගේ ඝනකමින්. එහෙනම් අපිට පිළිතුර විදිහට මෙයා බාර ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේක තව ටිකක් සුළු කරන්න පුළුවන්. v සමානයි ab ඍණ 5d ගේ වර්ගයේ d වර්ගය බෙදීම 2 වර්ගය කීයද? 4යි t. මේ ඕනෑ පිළිතුරක් අපිට බාර ගන්න පුළුවන්. ඊළඟට මේකේ f කොටසේ අහනවා ලෝහයේ ඝනත්වය සඳහා ප්‍රකාශනයක් තහඩුවේ ස්කන්ධය සහ පරිමාව ඇසුරින් ඉදිරිපත් කරන්න. රයිට්. මොකද්ද කියන්නේ? අපෙන් අහනවා ඝනත්වය සඳහා ප්‍රකාශනයක්. අපි දන්නා පුතේ ඝනත්වය කියන්නේ මොකද්ද? ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වය කියන්නේ මොකද්ද? ස්කන්ධයේ බෙදීම පරිමාව. ඉතින් අපි දන්නවා මෙයාගේ ස්කන්ධයේ m කියලා අපි ගත්තේ. එහෙනම් පරිමාව වෙන්නේ මොකද්ද? පරිමාව a b ඍණ 5d වර්ගයේ බෙදීම 4 වතාවක් t. එහෙනම් මෙන්න අපි මෙයාගේ ඝනත්වය හෙව්වා. ඊළඟට බලන්න g කොටස. g කොටසේ තියෙනවා g කොටස මේකේ තියෙනවා තහඩුවේ ඝනකම සඳහා ස්ථාන කිහිපයකින් ලබාගත් මිනුම් කිහිපයක් පහත දැක්වේ. රයිට්. 4.6යි බිඳුව 4.6යි 1 4.6යි 2 4.6යි 2 4.6යි 3. අපෙන් අහනවා උපකරණයේ කුඩා මිනුම කුමක්ද? එහෙනම් මේක දිහා බලපු ගමන් පේනවා දශම ස්ථාන දෙකකට හොයලා තියෙන්නේ. එහෙනම් කුඩා මිනුම කීයද පුතේ? 0.01 මිලිමීටර. රයිට්. ඊට පස්සේ අපෙන් අහනවා මේ තහඩුවේ මධ්‍යන්නේ ඝනකම ගණනය කරන්න. රයිට්. කොහොමද අපි මධ්‍යන්නේ ඝනකම ගණනය කරන්නේ? මේ තියෙන අගයන් සියල්ල ඒ කියන 4.6යි බිඳුව ධන 4.6යි 1 ධන 4.6යි 2 ධන 4.6යි 2 ධන 4.6යි 3. ඒ කියන්නේ මේ තියෙන අගයන් පහම අපි එකතු කරනවා. එකතු කරලා මේ අගයන් ගණන පහෙන් මේක බෙදනවා. වලට උත්තරයක් එයි 4.616 මිලිමීටර. අපිට ඕනම් මේක ලියන්න පුළුවන් කීයක් කියලාද? 4.62 මිලිමීටර. ඊළඟට බලන්න H කොටස. ජලය සහිත මිනුම් සරාවක් තුල තහඩුව ගිල්වීමෙන් විස්ථාපනය වන ජල පරිමා මැන ගැනීමෙන් තහඩුවේ පරිමා පහසුවෙන් මැනගත හැකි බව ශිෂ්‍යයෙක් පවසයි. ඔබ මෙම අදහස් සමග එකඟ වන්නේද? අනිවාර්යයෙන්ම ඔව් පුතේ. මේක හරියටම හරි. මේක 100%ක් නිවැරදි ක්‍රමයක් වෙනවා. අපෙන් අහනවා ඔබේ පිළිතුරට හේතුව පහදන්න. රයිට්. එතකොට මේකට අපි හේතුව පහදුවොත් අපි දන්නවා මේ වස්තුවක් ජලයේ ගිල්ලනකොට මේ වස්තුවේ පරිමාවට, ඒ කියන්නේ මේ ජලය තුල ගිලෙන වස්තුවේ පරිමාවට නැත්නම් ගිලෙන පරිමාවට සමාන තරල පරිමාවක් ජල පරිමාවක් මොකද වෙන්නේ? විස්ථාපනය වෙනවා. එතකොට අන්න ඒ නිසා මේ ක්‍රමයේ 100%ක් සාර්ථක වෙනවා. මොකද අපි දන්නවා අපි මේ විදිහට මිනුම් ලබාගෙන ගන්නකොට සමහරලාට මේ තහඩුව හැමතැනම ඒකාකාර නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ගන්න පරිමා මිනුම වැරදි. එතන මේ පරිමා මිනුම වැරදිලා නම් අපි ඒකෙන් ඝනත්වය හෙව්වොත් ඝනත්වය සඳහා ලැබෙන අගයත් වෙනස් වෙනවා. නමුත් මේ පරිමාව නිවැරදිවම ගන්න පුළුවන් කොහොමද? මේ වස්තුව අපි ජලයේ ගිල්ලනවා. ඒතර ඒ හේතුවෙන් විස්ථාපනය වන ජල පරිමාවක් මෙන්නහම ඒ ගිලිච්ච පරිමාවට සමාන පරිමාවක්. හරි. බලන්න පුතේ එහෙනම් පස්වෙනි ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ වාණිජ වශයෙන් සගන්ධ තෙල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක පහත් දැක්වෙන ආකාරයේ විශාල සිලින්ඩරාකාර ටැංකියක තෙල් ගබඩා කරනු ලැබේ.
ටැංකියේ හරස්කඩ අරය 3.4ක් වන අතර දිග මීටර 20ක් වේ. රූපයේ දැක්වෙන ආකාරයට තෙල් වලින් ටැංකිය පුරවා ඇත. ටැංකියේ බඳෙහි ඝනකම නොසලකිය හැකි තරම් කුඩා යයි සලකන්න. එයා විශේෂයෙන්ම දෙනවා ෆයිගේ අගය 3.14ක් ලෙස ගන්න කියලා කියනවා. ඊට පස්සේ බලන්න තෙල් ටැංකියේ හරස්කඩක් දෙක රූපය මගින් දැක්වේ. අන්න ඒ රූප සටහන පුතේ අපිට වැදගත් වෙනවා. රයිට්. මම ඇඳ ගන්නම් මෙන්න ඒ රූප සටහන. එතකොට මේ රූප සටහනේ අපිට දෙනවා මේ තියෙන්නේ කේන්ද්‍රය O. එතකොට එහෙනම් මෙන්න මෙතන තියෙනවා පුතේ අරය කීයක් දෙන්නේ 3.4 මීටර. මේ තියෙන්නේ තෙල් මට්ටම. ඒ වගේම තව අපිට දෙනවා මෙන්න මෙතන. එහෙනම් මේක අපි ලකුණු කරගත්තොත් මේ තියෙන දත්තයන් ටික මේ බලන්න මෙතන කැපිටල් M A B C ඒ වගේම අපිට තව දෙනවා මෙන්න මේ M සහ C අතර උස මේ M සහ C අතර උස අපිට දෙනවා කීයක් කියලාද පුතේ මීටර 5ක් කියලා දෙනවා මීටර 5ක් කියලා දෙනවා. ඒ වගේම එයා අපෙන් ඔය අහන x කියන එක්කෙනා x කියන්නේ මෙන්න මේ AB දුර මේ AB දුර තමයි x කියලා කියන්නේ. ඔය x තමයි අපෙන් අහන්නේ. ඔය x තමයි අපෙන් අහන්නේ. right. දැන් මේ x හොයන ලේසිම ක්‍රමය බලන්න මොකද්ද කියලා. දැන් පුතේ ඔයාලට තේරෙන්න ඕනේ මෙතන ඉඳන් මෙතනට දුර මීටර 5යි නම් අපි දන්නවා මේ O කියන්නේ කේන්ද්‍රයනේ. එහෙනම් කේන්ද්‍රේ ඉඳන් C ට තියෙන දුර කීයද? ඒත් අරයමයි 3.4යි මීටරනේ මීටර. එතකොට අපිට පුළුවන් නේද මෙන්න මේ OM දුර හොයාගන්න. මේ OM දුර හොයාගන්නේ කොහොමද? මේ සම්පූර්ණ එක මීටර 5යි 5න් අපි අඩු කරනවා කීයද? 3.4. එහෙනම් අපිට උත්තරයක් එනවා කීයද? 1.6යි මීටර 1.6යි මීටර. දැන් එහෙනම් මේ බලන්න මෙන්න මේ කියන ඍජුකෝණික ත්‍රිකෝණය අපි ගන්නවා. මේ තියෙන ඍජුකෝණික ත්‍රිකෝණය අපි ගන්නවා. පුතේ මේ ඍජුකෝණික ත්‍රිකෝණයක් ගත්තාම අපිට පුළුවන් මොකද්ද? පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් නේ. එහෙනම් මෙන්න A වල පළවෙනි කොටසේ අපි කරන්නේ මොකද්ද? OMA කියන ඍජුකෝණික ත්‍රිකෝණයට අපි දානවා පයිතගරස් ප්‍රමේය. එතකොට මේකට පයිතගරස් ප්‍රමේය දැම්මොත් අපිට එනවා පුතේ OM ගේ වර්ගය බලන්න OM ගේ වර්ගය ධන MA ගේ වර්ගය සමානයි OA ගේ වර්ගය. ඒ කියලා කියන්නේ මෙතන එනවා කීයක්ද? 1.6 වර්ගය ධන MA ගේ වර්ගය සමානයි OA කියන්නේ කීයද? 3.4 වර්ගයට. right. අපි පුතේ මේක සුළු කරමු. මේක සුළු කරොත් අපිට එනවා බලන්න අපි MA ගේ වර්ගය හොයන්නේ. එහෙනම් MA ගේ වර්ගය කියලා කියන්නේ 3.4 වර්ගය 3.4 වර්ගය ගත්තාම 11.56යි. ඒකෙන් අඩු කරන්න ඕනේ කීයක්ද? 1.6 වර්ගය. බලන්න 1.6 වර්ගය ගත්තාම පුතේ 2.56යි. එහෙනම් මෙතනින් එනවා MA ගේ වර්ගය සමානයි 9යි. එහෙනම් MA සමානයි 9 වර්ගමූලය. ඒ කියන්නේ කීයද පුතේ? මීටර 3යි. මීටර 3යි. හැබැයි අපෙන් අහන්නේ මොකද්ද? x. එහෙනම් අපි ලියනවා m නිසා x කියලා කියන්නේ මොකද්ද පුතේ? O වගේ දෙගුණයක්. එහෙනම් මීටර 3 අපි වැඩි කරනවා දෙකෙන් කීයක් දෙන්නේ? මීටර 6යි. මීටර 6යි. එහෙනම් ඔන්න අපි x හෙව්වා. right. අපි ඔන්න x ගියාගේ හෙව්වා කීයක් කියලාද? x කියන්නේ මීටර 6යි. ඊළඟට අපෙන් අහනවා ඉහත x පෘෂ්ඨ පළම ලැබෙනසේ තෙල් කඳෙහි ගැඹුර සඳහා තිබිය හැකි අනෙක් අගය කුමක්ද? දැන් පුතේ බලන්න. එහෙනම් මේ බලන්න මේ පළ ලැබෙන්න පුළුවන් පහළිනුත් නේ. හැබැයි මෙතන තිබ්බේ කේන්ද්‍රේ ඉඳන් 1.6ක් නේ. එහෙනම් මෙතනත් කීයද? 1.6ක් වෙන්න ඕනේ පහළට. දැන් අපෙන් අහන්නේ මොකද්ද? ගැඹුරනේ. එහෙනම් මේ ගැඹුර වෙන්නේ මෙන්න මේ උස. ඒතර අපි දන්නවා අරය කීයද? අරය 3.4යි. එහෙනම් එකෙන් අඩු කරන්න ඕනේ කීයද? 1.6ක්. right. එහෙනම් මෙන්න දෙවෙනි කොටස සඳහා පිළිතුර වෙන්නේ මොකද්ද පුතේ? එහෙනම් මේ ගැඹුර අපිට හොයන්න පුළුවන් කොහමද? අරය 3.4 මීටරගෙන් අපි අඩු කරනවා කීයක්ද? 1.6 මීටර. අපිට උත්තරයක් එනවා 1.8 මීටර. 1.8 මීටර. හරි. බලන්න පුතේ ඉහත ටැංකියේ
හරස්කඩ වර්ගඵලය අහනවා. මොකක්ද අහන්නේ? ඉහත ටැංකියේ හරස්කඩ වර්ගඵලයක් අහනවා. එතකොට දැන් මේකේ හරස්කඩ වර්ගඵලය කොහොමද අපි හොයන්නේ? මෙයාගේ හරස්කඩ වර්ගඵලය කොහොමද අපි හොයන්නේ? එතකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලය හොයන්න අපිට තියෙන ලේසිම ක්‍රමය තමයි දැන් ටැංකියනේ අහන්නේ. හරිද? එතකොට ටැංකියේ හරස්කඩ වර්ගඵලය හදි කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද්ද? ටැංකියේ හරස්කඩ වෙන්නේ මොකද්ද? වෘත්තයක්. එහෙනම් 5r වර්ගයනේ. එහෙනම් මෙන්න B කොටසට B කොටසේ 1 මොකක්ද අහන්නේ? ටැංකියේ හරස්කඩ වර්ගඵලය 5r වර්ගය. 5 කියන්නේ යා කියනවා කීයක් කියලා ගන්නද? 3.1/4යි. r කියන්නේ කීයද? r කියන්නේ 3.4යි. 3.4 වර්ගය. එහෙනම් පුතේ මේක සුළු කරමු අපි. රයිට්? මේක සුළු කරොත් අපිට එනවා බලන්න 36.298.4යි 36.298.4යි ඝන මීටර. ඔන්න ඒකත් හරි. ඊළඟට අපෙන් අහනවා ධාරිතාවය. රයිට්. ළමයි අහන්නේ මොකද්ද? මේ අහනවා මේකේ ධාරිතාවය අහනවා. එහෙනම් ධාරිතාවය හොයන්නේ කොහොමද? මේ ආපු හරස්කඩ වර්ගඵලය කීයද? 36.298.4. එහෙමත් නැත්නම් සරලව මේක අපිට වටේලා ගන්න පුළුවන් කීයයි කියලාද? 36.3යි කියලා. අපි ගමු මෙන්න 36.3යි. මේක අපි වැඩි කරනවා. මෙයාගේ දිග කීයක් තියෙන්නේ? දිග තියෙන්නේ මීටර 20ක්. එහෙනම් පුතේ මේක සුළු කරොත් අපිට එනවා 36.3 වැඩි කිරීම 20. ඒ කියන්නේ 726යි ඝන මීටර. ඝන මීටර 726යි. හරි. දැන් මෙයා අපිට කියනවත් එක මොකද්ද? ආසන්න දෙවන දශම ස්ථානයට දෙන්න. එහෙනම් පුතේ ආසන්න දෙවන දශම ස්ථානයට අපි දැන් කොහොමත් මෙතන වටේලා ගත්තේ. නමුත් ගානේ අවසාන කියන අවසාන දෙවන දශම ස්ථානයට දෙන්න කියලා. මෙතන ආසන්න දෙවන දශම ස්ථානයට දුන්නොත් මෙතන 8 තියෙන නිසා මේ පිටිපස්සේ මේ ටික අයින් කරලා මෙතන එකක් එකතු කරනවා. ඒතකොට මෙතන 10ක් වෙන නිසා මෙතන එන්නේ කීයද? 36.3යි. අපි ගත්ත පිළිතුර නිවැරදි. 36.3ම තමයි. රයිට්. එහෙනම් ඒ ඇසුරෙන් අපි හෙව්වා මොකද්ද? මෙයාගේ ධාරිතාවය නැත්නම් පරිමාව හෙව්වා. රයිට්. දැන් අපිට ඊළඟට කියනවා මෙන්න මෙහෙම එකක්. AOM අංශක 60ක් නම්. දැන් අපිට දෙනවා මොකද්ද? AOM කියන කෝණය අංශක 60ක් කියලා කියනවා. රයිට්. අපි බලමු එහෙනම්. මම ආපහු මේ රූප සරණ ඇඳ ගන්නම් මේ විදිහට. දැන් අපිට කියනවා AOM නෑ මෙතන B තියෙන්නේ. මෙතන B. රයිට්. ඔන්න ඔහම තියෙන්නේ. හරි. දැන් අපිට කියනවා පුතේ AOM කෝණය කීයක් කියනවද? අංශක 60ක් කියලා කියනවා. අංශක 60ක් කියලා කියනවනේ. රයිට්. එතකොට ඊට පස්සේ අපිට කියනවා ටැංකිය අඩංගු තෙල් කඳෙහි හරස්කඩ වර්ගඵලය අහනවා. මොකක්ද අහන්නේ? ටැංකිය අඩංගු තෙල් කඳෙහි හරස්කඩ වර්ගඵලය අපෙන් අහනවා. රයිට්. දැන් බලන්න එයා කියන්නේ AOM 60යිනේ. ඒතර පුතේ මෙතන 60යි නම් අපි දන්නවා මෙතන කෝණයක් කීයද? අංශක 60ක් වෙන්න ඕනේ. මෙතන කෝණයක් කීයද? අංශක 60ක් වෙන්න ඕනේ. එතකොට දැන් ඔයාලට අදහසක් එනවා මොකද්ද? මෙතන 60යි ඔක්කොම කීයද? 120යිනේ. මෙතන 60යි ඔක්කොම කීයද? 120යි. එහෙනම් අපි දන්නවා ලක්ෂයක් වටා කෝණය කීයද? 360යි. එහෙනම් මෙතන තියෙනවා කීයද? අංශක 240ක්. අංශක 240ක්. රයිට්. එතකොට අපි එහෙනම් දැන් මේකේ අහන්නේ මොකද්ද? මේකේ අහන්නේ ටැංකිය අඩංගු තෙල් කඳෙහි හරස්කඩ වර්ගඵලය. ඒතකොට ටැංකිය අඩංගු තෙල් කඳෙහි හරස්කඩ වර්ගඵලය අපිට පහසුවෙන් හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. මොකද්ද? මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩය. මේ බලන්නකො මේ තියෙන කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය අපි හොයනවා. මේ තියෙන කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය හොයනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා මේ තියෙන මොකද්ද? මේ තියෙන්නේ ත්‍රිකෝණය. රයිට්. එහෙනම් අපි මේ ත්‍රිකෝණයේ වර්ගඵලයත් හොයනවා. හරි. දැන් එහෙනම් බලන්න පුතේ අපි ඉස්සල්ලාම හොයමු මේ කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය. රයිට්. කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? අපි දන්නවා කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය පහසුවෙන් හොයන්න පුළුවන්. මෙතන කෝණය අපි දන්නවනේ කීයද? 240යිනේ. එහෙනම් අපි ලියනවා මොකද්ද? 360න් 240ක් නම්
5r වර්ගය. මෙන්න අපි කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය හොයනවා. ඊට පස්සේ ඒ වගේම අපි දන්නවා දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ ත්‍රිකෝණයක් නේ. ත්‍රිකෝණයක්. එතකොට මේ ත්‍රිකෝණේ අපි දන්නවා මේ තියෙන්නේ අරය මීටර 3.4යි. මේ පැත්තේ තියෙන්නේ කීයද? අරය මීටර 3.4යි. ඉතින් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් කොහොමද සම්මතාංකණයෙන් ත්‍රිකෝණයක වර්ගඵලය ඉන්න මොකද්ද? භාගයක් AB sin C. භාගයක් AB sin C. right බලන්න පුතේ මෙතනින් ඔයාලට එනවා 240ට 120 ඒවා 2යි 360ට 120 ඒවා 3යි. වැඩි කරා 5 කියන්නේ 3.14යි. වැඩි කරා r කියන්නේ 3.4 වර්ගය. 3.4 වර්ගය. දැන් මෙයාට එකතු කරන්න ඕනේ භාගයක් A කියන්නේ 3.4යි. B කියන්නේ කීයද? 3.4යි. sin 120යි. sin 120යි. right එහෙනම් දැන් අපි සුළු කරමු මේක. මේක සුළු කරත් ඔයාලට එනවා බලන්න 3.14 වැඩි කරන්න ඕනේ 3.4 වර්ගය. ඒක වැඩි කිරීම 2 බෙදන්න ඕනේ 3ෙන්. අපිට මෙතනින් එනවා 24.1.9යි 1.9යි 8ක් එන්නේ 1.9යි 8ක්. හරි. එතකොට පුතේ මේකට එකතු කරන්න මෙතනින් එනවා අපිට 3.4 වැඩි කරන්න ඕනේ 3.4 ඒක වැඩි කරන්න ඕනේ sin 120 මේක වැඩි කරන්න බෙදන්න ඕනේ 2 5යි. right එහෙනම් පුතේ මෙතනින් එනවා අපිට උත්තරයක් මොකද්ද? A සමානයි 24.1.9ට 5ක් එකතු කරපුවාම කීයක් දෙන්නේ? 29.198යි. මේකත් අපි දෙවන දශම ස්ථානයට ගමු පුතේ. එහෙම ගත්තොත් මෙතන 9 10 වෙද්දි මෙතනට එනවා. එහෙනම් කීයක් දෙන්නේ? 29.2යි මොනවද දෙන්නේ? වර්ග මීටර. 29.2යි වර්ග මීටර. right ඊට පස්සේ දැන් බලන්න අපෙන් අහනවා තෙල් වල පරිමාව ගණනය කරන්න. දැන් ඉතින් හරි පහසුයි. තෙල් වල පරිමාව හොයන්න තියෙන්නේ. අපි ගත්තොත් එහෙම තෙල් වල පරිමාව කොහොමද පුතේ තෙල් වල පරිමාව හොයන්නේ? අපි මෙන්න මේ ටැංකියේ දිගින් වැඩි කරනවා. right එහෙනම් මෙන්න මේකේ දෙවෙනි කොටස තෙල් වල පරිමාව අපි හොයනවා කොහමද? මේ ආපු 29.2 වැඩි කරනවා කීයෙන්ද? 20න්. 29.2 වැඩි කරනවා අපි 20න්. ඔයාලට උත්තරයක් එයි මෙතන 29.2 වැඩි කිරීම 20. ඒ කියන්නේ කීයක් දෙන්නේ? 584යි. කීයක් දෙන්නේ? 584යි ඝන මීටර. 584යි ඝන මීටර. ඊට පස්සේ අපෙන් අහනවා ටැංකිය අඩංගු තෙල් කඳෙහි පරිමාව ටැංකියේ පරිමාවෙන් කුමන ප්‍රතිශතයක්ද? right එහෙනම් කුමන ප්‍රතිශතයක්ද කියලා අහනවා මේ තිබ්බ පරිමාව. එහෙනම් අපි දන්නවා තියෙන්නේ කීයද? 584යි. ටැංකියේ පරිමාව කීයද? 726යි. එහෙනම් මේක වැඩි කරන්න කීයෙන්ද පුතේ? 100ට 100න්. මේක වැඩි කරන්න කීයෙන්ද? 100ට 100න්. එතකොට අපිට උත්තරයක් එනවා බලන්න 584 වැඩි කිරීම 100 බෙදන්න ඕනේ කීයෙන්ද? 726න්. ඒ කියන්නේ 80.44යි. කීයක් දෙන්නේ? 80.44යි 100ට. right එහෙනම් ඔන්න ඒ කොටසත් හරි. ඊළඟට බලන්න D කොටස. D කොටස තියෙනවා ටැංකිය අඩංගු තෙල් වල ස්කන්ධය සොයන්න. දැන් ළමයි අපි දන්නවනේ ස්කන්ධය හොයන්නේ කොහොමද? ස්කන්ධය සමානයි ඝනත්වය වතාවක් පරිමාවනේ. ඝනත්වය වතාවක් පරිමාව. දැන් අපිට ඝනත්වය දෙනවා කීයක් කියලාද? 0.9යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. 0.9යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. එතකොට දැන් එහෙනම් මේකේ තෙල් තියෙනව කොච්චරක්ද? 584ක් නේ. 584ක්. එහෙනම් මෙන්න 584යි. හැබැයි තියෙන්නේ මොනවද? තියෙන්නේ ඝන මීටර. අපි දන්නවා මීටරයක් ගත්තාම සෙන්ටිමීටර 100යිනේ. එහෙනම් ඝන මීටර වෙනකොට මොකක්ද වෙන්න ඕනේ? 10/6න් මෙයා වැඩි වෙන්න ඕනේ. 10/6න් මෙයා වැඩි වෙන්න ඕනේ. අන්න ඝන සෙන්ටිමීටර කරා අපි.
දැන් ඔයාලට පේනවා උත්තරෙන්නේ මොනවාගෙන්ද පුතේ? උත්තරෙන්නේ ග්‍රෑම් වලින්. මොකද්ද? 584 වැඩි කරන්න 0.9න් ඒ කියන්නේ 525.6යි. 525.6 වැඩි කිරීම 10/6යි මොනවද දෙන්නේ? ග්‍රෑම් වලින්. එහෙනම් මෙයා කිලෝග්‍රෑම් කරන්න මොකද්ද කරන්නේ අපි? බෙදනවා 1000න්. එහෙනම් 10/3යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ අපිට උත්තරයක් එනවා 5.256 වතාවක් 10/5යි කිලෝග්‍රෑම්. මේ තමයි මේ තෙල්වල ස්කන්ධය. ඊළඟට අපිට කියනවා ටැංකියේ පතුලේ ඇති බිහිදොරට සම්බන්ධ කර ඇති නලයකින් මිනිත්තුවට ලීටර 6ක උපරිම ශීඝ්‍රතාවයෙන් තෙල් ඉවත් කිරීමේ හැකියාව පවතී නම් ටැංකිය හිස් කිරීමට ගතවන අවම කාලය ගණනය කරන්න කියලා කියනවා. එහෙනම් දැන් අහන්නේ මේ ටැංකිය හිස් කරන්න ගතවන අවම කාලය. එතන බලන්න පුතේ දැන් මේකේ තියෙනවා දැන් ටැංකියේ කොච්චර පරිමාවක් තියෙනවද? 584යි ඝන මීටර පරිමාවක් තියෙනවා. එතන අපි මේ 584යි ඝන මීටර කියන එක්කෙනා මේ 584යි ඝන මීටර කියන එක්කෙනා පත් කරගන්න ඕනේ පුතේ ලීටර බවට. අපි දන්නවා ඝන මීටරයක් කියලා කියන්නේ ලීටර කීයක්ද? ලීටර 1000ක්. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මේ 584 වැඩි කරනවා කියන්ද 1000න් අන්න ලීටර වුණා. දැන් මොකද්ද වෙන්නේ? මිනිත්තුවට ලීටර 600ක් එළියට යන්නේ. එහෙනම් මෙන්න මිනිත්තුවට ලීටර 600ක් තමයි එළියට යන්නේ. එතකොට අපිට උත්තරයක් එනවා මොකද්ද? 5840 බෙදන්න ඕනේ කීයෙන්ද? 6න්. 5840 බෙදන්න ඕනේ පුතේ 6න්. අපිට උත්තරයක් එනවා 973යි. අපිට කොච්චර කාලයක් යනවද? 973යි තප්පර කාලයක් ගත වෙනවා. තප්පර 973ක් අපිට ගත වෙනවා. රයිට්. ඕනනම් අපිට ඕක 60න් බෙදලා මිනිත්තු බලන්න පුළුවන්. මිනිත්තු 16.2ක් අපිට ගත වෙනවා. කොච්චරද? මිනිත්තු 16.2 කාලයක් මේ සඳහා ගත වෙනවා. රයිට්. එහෙනම් ඔන්න ඒ ප්‍රශ්නේත් අවසන් වෙනවා. හරි. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ. හරි බලන්න පුතේ 6 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා මෙන්න මෙහෙම. කම්බියක් සාදැයි ද්‍රව්‍යයක යම් මාපාංකයේ සුපුරුදු සංකේත මගින් පහත පරිදි ප්‍රකාශ කළ හැක. කොහොමද දීලා තියෙන්නේ? y සමානයි f බෙදීම a බෙදනවා e බෙදීම l ගෙන්. ඉහත ප්‍රකාශයේ f බෙදීම a සහ e බෙදීම l පද හඳුන්වන්න කියලා කියනවා. රයිට්. මොකද්ද කියන්නේ? f බෙදීම a සහ e බෙදීම l පද හඳුන්වන්න කියලා කියනවා. එතකොට පුතේ අපි දන්නවා f බෙදීම a කියන්නේ මොකද්ද? ආතන්‍ය ප්‍රත්‍යා බලය. එහෙමත් නැත්නම් අපි ලියනවා මොකද්ද? ප්‍රත්‍යා බලය. ඒ වගේම e බෙදීම l කියන්නේ මොකද්ද? එහෙනම් වික්‍රියාව. ඊළඟ ඉහත කම්බිය සාදාය ද්‍රව්‍යයේ ප්‍රත්‍යස්ත ස්වභාවය පෙන්වන වක්‍රයක් පහත දැක්වේ. මෙම වක්‍රය මත පිහිටි x සහ y ලක්ෂ හඳුන්වන්න කියලා කියනවා. දැන් මොකක්ද දෙන්නේ? අපිට මේ හරි සුපුරුදු ප්‍රස්ථාරයක් මේ තියෙන්නේ ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරය. මේ තියෙන්නේ ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරය පුතේ. රයිට්. එතකොට මේ ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරය ගත්තාම ඒ ප්‍රස්ථාරයේ තියෙන්නේ මෙන්න මෙහෙම. මේකේ අපිට දීලා තියෙනවා x තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. මෙන්න x. ඒ වගේම y තියෙන්නේ මෙතන. එහෙනම් මේක දිහා බලපු ගමන්ම අපිට පේනවා මේ x ලක්ෂය කියලා කියන්නේ මොකද්ද පුතේ? මෙන්න මේ x ලක්ෂය කියලා කියන්නේ ප්‍රත්‍යස්ත සීමාව. මොකද්ද? ප්‍රත්‍යස්ත සීමාව. ඊට පස්සේ බලන්න මෙන්න මේ y ලක්ෂය කියන්නේ මොකද්ද? එහෙනම් y ලක්ෂය කියන්නේ ભેදක ලක්ෂය. ඒතර මේවා අපිට හොඳට මතක දේවල් වෙන්න ඕනේ. හරි? රයිට්. ඊළඟට රූපයේ දැක්වෙන ආකාරයට 12 සෙන්ටිමීටර දිග ඇති
සැහැල්ලු ඒකාකාර දණ්ඩක් එහි කෙළවරට ගැටගසන ලද 46 සෙන්ටිමීටර දිග ඇති x සහ y යන ලෝහ කම්බි දෙකකින් එල්වා ඇත. රයිට්. අපි මේකට පුතේ රූප සරහන ඇඳගමු. මේ බලන්නකෝ. දැන් මෙතන මෙයා කම්බි දෙකකින් මේක එල්ලලා තියෙනවා මෙහෙම. මෙහෙම කම්බි දෙකකින් මෙයා එල්ලලා තියෙනවා. රයිට්. මෙයාගේ දිග දෙනවා අපිට කීයද? සෙන්ටිමීටර 12යි. එතකොට අපි ගමු මේ එක පැත්තක් x කම්බිය තියෙනවා. අනිත් පැත්ත y කම්බිය. මම ගන්නම් මේ තියෙන්නේ x, මේ තියෙන්නේ මොකද්ද? y. එයා දෙන දත්ත බලන්නකෝ. එයා කියනවා මේ දෙන්නගේම දිග කීයද? සෙන්ටිමීටර 40යි. එහෙනම් මෙන්න මෙයාගේ දිග සෙන්ටිමීටර 40යි. මෙයාගේ දිගත් කීයද? සෙන්ටිමීටර 40යි. ඊළඟට y කම්බියේ හරස්කඩ වර්ගඵලය 2 වර්ග සෙන්ටිමීටර. මෙයාගේ හරස්කඩ වර්ගඵලය කීයලුද? වර්ග සෙන්ටිමීටර 2යිලු. හරිද? x සහ y ලෝහවල යම් මාපාංක පිළිවෙලින් 2.5 වතාවක් 10.8යි. මෙයාගේ දෙනවා කීයද? 2.5 වතාවක් 10.8යි nm ඍණ 2යිලු. ඒ වගේම මෙයා ගත්තාම 4 වතාවක් 10.8යි nm ඍණ 2යිලු. හරි? දණ්ඩ තිරස්ස පවතින පරිදි එහි මධ්‍ය ලක්ෂයෙන් 8 කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලනවා. දැන් බලන්න පුතේ මෙතනින් එල්ලනවා මොකද්ද? 8 කිලෝග්‍රෑම් ස්කන්ධයක්. අපි දන්නවා 8 කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලපු ගාම පල්ලෙහාට ක්‍රියා කරන කොච්චර බලයක්ද? 8යි g බලයක්. එතන අපි දන්නවා මේ 8යි g බලයක් කියන්නේ කීයද? නිව්ටන් නම් 80ක්. එතන එහෙම පල්ලෙහාට බලයක් එනකොට මොකද වෙන්නේ පුතේ? මෙයා ඇදීමට ලක් වෙනවා. දැන් මෙන්න මොකද උනේ? මේ තන්තු නැත්නම් මේ කම්බි ඇදීමට ලක් වුණා. ඇදීමට ලක් වුණා. හරිද? එයා අපිට කියනවා දණ්ඩ තිරස්සන පවතින පරිදි. ඒතකොට දණ්ඩ තිරස්ස පවතිනවා නම් මේ දෙන්නගේ යන්න වැදගත්ම දේ විතතීන් සමාන වෙන්න ඕනේ. අපි ගත්තොත් මෙයාගේ ඇතිවන විතතිය පුතේ Ex නම් මෙයාගේ ඇතිවන විතතියත් මොකද්ද වෙන්න ඕනේ? Exම. එහෙමත් නැත්නම් මේ Ex සහ Ey මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. Ex සහ Ey සමාන වෙන්න ඕනේ. ඕක තමයි සම්බන්ධතාවය. මේ Ex කියන එක නා සමානයි මොකටද? Ey ට. ඕක තමයි සම්බන්ධ වෙන්නේ. හරි? රයිට්. දැන් අපෙන් අහනවා එක් එක් කම්බියේ ආතතිය ගණනය කරන්න. මොකද්ද කියන්නේ? එක් එක් කම්බියේ ආතතිය අහනවා. දැන් පුතේ මෙයාලගේ ආතති බල අපි දන්නවා මෙතන 80යි නිව්ටන් බලයක් පහළට යදෙනකොට මෙයාලා මත මෙන්න ඇති වෙනවා ආතති බල. මෙයාගේ සම්මිතිය සලකපුවා මේ ඇතිවන ආතති බල මොකද වෙන්නේ? සමානයි. මම ගන්නවා t කියලා. එහෙනම් දැන් ඔය අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ b වල පළවෙනි කොටස. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්නේ පුතේ මෙන්න මේ දණ්ඩේ සමතුලිතය සලකනවා අපි. මොකද්ද? දණ්ඩේ සමතුලිතයට අපි දන්නවා දණ්ඩ සමතුලිතයි නම් ඉහළට y සමානයි බිඳුවයි. එහෙනම් ඉහළට තියෙනවා පුතේ t ධන t පහළට තියෙනවා මොකද්ද? 8ක් g නැත්නම් 80 සමානයි බිඳුවයි. එහෙනම් 2ක් t සමානයි 80යි නම් t කියන්නේ 80 බෙදීම 2යි. අපිට උත්තරයක් එනවා t සමානයි කීයද පුතේ? 40යි නිව්ටන්. නිව්ටන් 40යි. හරි. එහෙනම් එක් එක් කම්බියේ ආතතිය එහෙනම් අපි දන්නවා x කම්බියේ ආතතියත් නිව්ටන් 40යි. එහෙනම් අපි ලියනවා මෙන්න x ආතතිය කීයද? නිව්ටන් 40යි. ඒ වගේම y ආතතිය ඒත් කීයද පුතේ? ඒත් නිව්ටන් 40ම තමයි. ඔන්න පළවෙනි කොටස හරි. ඊට පස්සේ අපිට කියනවා y කම්බියේ විතතිය ගණනය කරන්න. මොකද්ද කියන්නේ? y කම්බියේ විතතිය ගණනය කරන්නලු. එහෙනම් බලන්න මේකේ දත්ත යම් මාපාංකය දීලා තිනවා, දිග දීලා තිනවා, හරස්කඩ වර්ගඵලය දීලා තිනවා. අහන්නේ මොකද්ද? අහන්නේ විතතිය. එහෙනම් අපි ඒ සඳහා භාවිතා කරනවා යම් මාපාංකය හා සම්බන්ධ සමීකරණය. මොකද්ද? y කම්බියට right y කම්බියට අපි දානවා f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. f කියන්නේ ආතතිය. අපි දන්නවා ආතතිය කීයද පුතේ? නිව්ටන් 40යි. a කියන්නේ මොකද්ද? මෙයාගේ වර්ගඵලය. වර්ගඵලය කිය 2 නෙමෙයි 2 වතාවක් 10 ඍණ 4යි. y කියන්නේ කීයද? y කියන්නේ 4 වතාවක් 10 8යි. වැඩි කිරීම ey බෙදන්න ඕනේ l. l කියන්නේ කීයද? සෙන්ටිමීටර 40 කියන්නේ 40 වතාවක් 10 ඍණ 2යි
මොනවද? මීටර. එහෙනම් මෙතනින් අපි ey යුක්ත කරනවා. මේ බලන්න ey අපි යුක්ත කරොත් අපිට නම මෙතන 40 හරස් ගුණිතයෙන් 40 වැඩි කිරීම 10 ඍණ 2යි. මේක බෙදන්න ඕනේ. 2 වතාවක් 10 ඍණ 4 වතාවක් 4 වැඩි කිරීම 10 8යි. 4 වැඩි කිරීම 10 8යි. දැන් ඔයාලට පේනවා පුතේ මේකේ 4 වරක් 1යි 4 වරක් ගත්තාම 10යි. රයිට්. ඊළඟට දෙවරක් 1යි දෙවරක් ගත්තාම 20යි. හරි. ඊළඟට එහෙනම් මෙතන උඩින් එනවා පුතේ 20 වතාවක් 10 කියන්නේ 200යි වැඩි කිරීම 10 ඍණ 2යි. මෙතන 10 ඍණ 4යි 10 8යි කියන්නේ 10 ධන 4යි. එයා උඩෙද්දී 10 ඍණ 4යි. ඕක සමානයි ey. 10 ඍණ 2ට බිංදු දෙකක් සලුණා අපිට උත්තරයක් එනවා ey සමානයි 2 වතාවක් 10 ඍණ 4යි මීටර. පුතේ මෙයා මිලිමීටර කරන්න මොකද්ද කරන්නේ? 1000න් වැඩි කරපුවාම 10 ඍණ 1යි මිලිමීටර. ඒ කියන්නේ මෙයාගේ විත තියෙනවා මිලිමීටර 0.2ක්. මිලිමීටර කියද්ද 0.2ක්. ඔන්න. මේ තමයි මෙයාගේ විතතිය. y කම්බියේ විතතිය මිලිමීටර 0.2යි. දැන් අපෙන් අහනවා x කම්බියේ හරස්කඩ වර්ගඵලය ගණනය කරන්න කියලා. කියන මොකද්ද කියන්නේ? x කම්බියේ හරස්කඩ වර්ගඵලය. හරි සරලයි. මොකද්ද කරන්න තියෙන්නේ? අපි x කම්බියටත් මේ විදිහටම සම්බන්ධතාවය දාලා එයාගේ විතතිය හොයාගෙන x කම්බියේ විතතිය y කම්බියේ විතතියට සමාන කරන ඕක තමයි කරන්න තියෙන්නේ. හැබැයි පුතේ මේකේ අපිට පහසුයි මෙන්න මෙහෙම කරන එක. ඔතනටම ආදේශ කර කර දඟලනවට වඩා අපිට පුළුවන්නේ x කම්බියටත් අපි දානවා මේ සම්බන්ධතාවය. මේ බලන්නකෝ. මෙන්න මේ x කම්බියට right x කම්බියටත් අපි දානවා f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l කියන සම්බන්ධතාවය. හරිද? ඒතර බලන්නකෝ මෙතනදී f කියන්නේ මොකද්ද කියලා? right f කියන්නේ 40මයි. ඊට පස්සේ a තමයි අපි හොයන්න ඕනේ. a තමයි අපි හොයන්න ඕනේ. ඕක සමානයි y x කම්බියේ y කීයද? 2.5 වතාවක් 10 8යි. ඊට පස්සේ x කම්බිය අපි දන්නේ නැහැ. මෙයා ex බෙදීම l කියන්නේ 40 වතාවක් 10 ඍණ 2යි. මම මෙහෙම කරනවා. මෙන්න මේ ex උක්ත කරනවා. ex උක්ත කරොත් අපිට නා මොකද්ද? 40 වැඩි කිරීම 40 වැඩි කිරීම 10 ඍණ 2යි. මේක බෙදනවා a වතාවක් 2.5 වතාවක් 10 8ෙන්. එතකොට දැන් බලන්නකෝ අපි අර කලින් ලියපු සම්බන්ධතාවයේ පුතේ මෙන්න මේ කැලල මේ සුළු කරන්න කලින් මං ගත්තොත් මෙයා 1 කියලා මං ගන්නවා මෙන්න මෙයා මේ දැන් ලියපු එක 2 කියලා ගන්නවා. රයිට් මෙයා 2. දැන් මොකද වෙන්නේ? මෙයාගේ තියෙනවා ex මෙයාගේ තියෙනවා ey. එතන මේ දණ්ඩ තිරස්ස පවතින්න නේ? දණ්ඩ තිරස්ස පැවතීමට බලන්නකෝ මේ දණ්ඩ තිරස්ස පැවතීමට පුතේ දණ්ඩ තිරස්ස පැවතීමට නම් හරි මොකද්ද වෙන්න ඕනේ? ex සමානයි ey වෙන්න ඕනේ. ex සමානයි ey වෙන්න ඕනේ. ඉතින් දැන් බලන්නකෝ ex කියන්නේ මෙයානේ මම මේක එහෙම ලියන්නම් මේ 40 වතාවක් 40 වතාවක් 10 ඍණ 2යි. ඕක බෙදන්න ඕනේ. a වතාවක් 2.5 වතාවක් 10 8යි. ඊට පස්සේ මේ පැත්ත ගත්තාම මේ සුළු කරන්න කලින් කොටස මම ලියන්නේ 40 වතාවක් 10 ඍණ 2යි. ඕක බෙදන්න ඕනේ 2 වතාවක් 10 ඍණ 4 වතාවක් 4 වතාවක් 10 8යි. හරි. දැන් බලන්නකො පුතේ ඔයාලට බලපු ගාම පේනවා මේ උඩ තියෙන 40ට 40 මේ 40ට මේ 40 10 ඍණ 2ට 10 ඍණ 2 බලන්න ඔක්කොම සුළු වුණා නේ. ඊට පස්සේ පල්ලෙහා මේ තියෙන 10 8ට මේ පැත්තෙන් 10 8ක් සුළු වෙනවා. එහෙනම් දැන් අපිට උත්තරයක් එනව නේද? 1 යට 2.5ක් a සමාන වෙනවා 1 යට 8 වතාවක් 10 ඍණ 4ට. දැන් පුතේ හරස් ගුණිතෙන් අපිට පුළුවන් මෙතනට ගේන්න 2.5ක් a මේ පැත්තට එනවා මොකද්ද? 8 වතාවක්
10 ඍණ 4යි. right. මම මේ පැත්තෙන් A උක්ත කරගන්නවා. එහෙම වුණොත් මොකක්ද දෙන්නේ? අපිට එනවා 8 වතාවක් 10 ඍණ 4 බෙදීම 2.5යි. ඒ කියන්නේ අපිට උත්තරයක් එනවා 8 බෙදන්න පුතේ 2.5න්. right. බලන්න 8 බෙදීම 2.5 කියලා කියන්නේ 3.2යි. එහෙනම් 3.2 වතාවක් 10 ඍණ 4යි මොනවාගෙන් දෙන්නේ? වර්ග මීටර වලින්. වර්ග මීටර වලින්. එතකොට දැන් මේ වර්ග මීටර තියෙන කෙනා වර්ග සෙන්ටිමීටර කරන්න පුළුවන් කොහමද? 10 4න් ගුණ කරලා. එහෙනම් මෙන්න මේ කම්බියේ වර්ගඵලය කීයක් දෙන්නේ? 3.2යි වර්ග සෙන්ටිමීටර. 3.2යි වර්ග සෙන්ටිමීටර. right. හරි. ඔතනින් ඔන්න ඒ කොටසත් හරි. ඊළඟට අපිට කියනවා එක් එක් කම්බියේ ගබඩාවන ප්‍රත්‍යස්ස විභව ශක්තිය සොයන්න කියලා කියනවා. මොකද්ද කියන්නේ? මේ එක් එක් කම්බියේ ගබඩාවන ප්‍රත්‍යස්ස විභව ශක්තිය හොයන්න කියලා කියනවා. right. දැන් බලන්න පුතේ මේ ප්‍රත්‍යස්ස විභව ශක්තිය හොයන්නේ කොහොමද කියලා. right. හතරවෙනි කොටස. අපි දන්නවා ප්‍රත්‍යස්ස විභව ශක්තිය හොයන right ප්‍රත්‍යස්ස විභව ශක්තිය හොයන සම්බන්ධතාවම මොකද්ද? භාගයක් FE. භාගයක් FE. අපි හෙව්වොත් එහෙම ඉස්සල්ලාම x කම්බියට අදාළව බලන්න x කම්බියට අදාළව භාගයක් FE දාන්න අපිට එනවා භාගයේ වතාවක් F කියන්නේ 40යි E කියන්නේ කීයද? E කියන්නේ මෙයාමයි. මොකද්ද? 0.2මයි. එහෙනම් 0.2 වතාවක් 10 ඍණ 4යි. 10 ඍණ 3යි නේ. 0.2 වතාවක් 10 ඍණ 3යි. එහෙනම් මේකෙන් එනවා අපිට 40 දෙකෙන් බෙදන්න 20යි. 40 දෙකෙන් බෙදුවා 20යි. 20 වතාවක් 0.2 4යි. එහෙනම් 4 වතාවක් 10 ඍණ 3යි ජූල්. එහෙමත් නැත්නම් පුතේ 0.0.4යි ජූල්. ඔන්න අපි හෙව්වා මේ හෙව්වේ මොකද්ද? x කම්බියට දාලව. මම ඔහොමම හෙව්වොත් y කම්බියට ඒත් පුතේ එන්නේ ඔය අගේමයි. බලන්න භාගයක් F නේ දාන්නේ. එතකොට ඒකට දැනෙන්නේ එකම ආතති බලය 40යි වැඩි කරා මොකද්ද? 0.2 වතාවක් 10 ඍණ 3යි. මේ මොකද්ද? විතතිය. එහෙනම් අපිට උත්තරයක් එනවා කීයක්ද? 4 වතාවක් 10 ඍණ 3යි ජූල්. එහෙනම් කීයක් දෙන්නේ? 0.0.4යි ජූල්. ඔන්න එකත් හරි. right. හරි. ඊට පස්සේ පස්වෙනි කොටස බලන්න පස්වෙනි කොටස කියනවා y ලෝහ කම්බියේ හරස්කඩ වර්ගඵලයම හා දිගම ඇති z නම් ලෝහ කම්බියක් y වෙනුවට භාවිතා කරනවා. දැන් මොකද කරන්නේ? මෙන්න මේ y අයින් කරනවා. right. y අයින් කරලා a වෙනුවට දානවා z කියලා කම්බියක්. මෙන්න දැන් දාලා තියෙන්නේ මොකද්ද? z කියන කම්බිය. හැබැයි y ලෝහ කම්බියේ හරස්කඩ වර්ගඵලය ඒකමයි දිගත් ඒකමයි. හරිද? භාවිතා කළ විට දණ්ඩ තිරස්ස තබා ගැනීමට 8 කිලෝග්‍රෑම් ස්කන්ධය මෙන්න මේ කියන 8 කිලෝග්‍රෑම් ස්කන්ධය පුතේ ඒ කෙලවරේ සිට දැන් ඒ කෙලවර තියෙන මෙතන ඒ කෙලවරේ සිට සෙන්ටිමීටර 4ක් දුරින් එල්ලීම සිදු කළේ නම් දැන් මොකද්ද කරලා තියෙන්නේ? මෙයා එල්ලනවා මෙන්න මෙහෙම සෙන්ටිමීටර 4ක් දුරින් 8 කිලෝග්‍රෑම් ස්කන්ධය. ඒ කියන්නේ නිව්ටන් 80. අන්න දැන් එතන හරි වැදගත් දෙයක් තියෙනවා පුතේ. ඒ තමයි මේ දුරවල් ගන්නකෝ. මේ සම්පූර්ණ දිග දැන් සෙන්ටිමීටර 12යිනේ. එහෙනම් මේ පැත්තෙන් කීය සෙන්ටිමීටර 4යි. මේ පැත්ත කීය සෙන්ටිමීටර 8ක් විදිහට තියෙන්නේ. දැන් එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ එහෙම වෙච්ච ගමන්ම මෙයාලගේ ආතති මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මම දාගන්න මේ තියෙන්නේ T1 ආතතිය. මේ තියෙන්නේ මොකද්ද? T2 ආතතිය. අන්න ආතති බල වෙනස් වෙනවා. ඊළඟට දැන් අපි දන්නවා දණ්ඩ තිරස්ස තියෙනවා නම් කොහොමත් මෙයා EX මෙයා දැන් ගන්න වෙන්නේ EZ කියලානේ. එහෙනම් දණ්ඩ තිරස්ස තියෙන්න අවශ්‍යතාවය තා මොකද්ද? EX කියන කෙනා EZ සමාන වෙන්න ඕනේ. හරිද? හරි. එතකොට අපෙන් අහනවා Z ලෝහයේ යම් මාපාංකය අහනවා. මොකක්ද අහන්නේ? Z ලෝහයේ යම් මාපාංකය. දැන් පුතේ මේ Z ලෝහයේ යම් මාපාංකය හොයන්න අපිට කරන්න වෙන්නේ අර ඉස්සල්ලා කරපු දේම තමයි.
ඒ තමා මොකද්ද? මෙන්න මේ EX හොයාගත්තා, EZ හොයාගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ දෙන්න සමාන කරා. ඕකනේ වෙන්න ඕනේ අවශ්‍යතාවය ඕකනේ. එහෙනම් හැබැයි එහෙම කරන්න අපිට T1 සහ T2 ඕනේ. එහෙම කරන්න අපිට මොකද්ද ඕනේ? T1 සහ T2. මේ බලන්නකෝ. දැන් මේ දණ්ඩ සමතුලිතයිනේ. එතකොට වස්තුවක් සමතුලිත වෙන්න නම් ප්‍රධාන අවශ්‍යතා දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් තමයි වස්තුව මත සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ. ඒ නිසා අපි ගන්න මොකද්ද? y බිඳුවයි x බිඳුවයි කියලා ගන්නවා. අනිත් එක තමයි මේ වස්තුව මත ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බලගූර්ණය ශුන්‍ය වෙන්න ඕනේ. සංප්‍රයුක්ත බලගූර්ණය ශුන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ අදාළ ලක්ෂය වටා නැත්නම් ඕනෑම ලක්ෂයක් වටා වාමාවර්ත ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයට සමාන වෙන්න ඕනේ. මම මෙහෙම වැඩක් කරනවා. මම ගන්නවා මෙන්න මේ දණ්ඩයේ සමතුලිතය සලකලා ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ සලකනවා. රයිට්? එහෙනම් මෙන්න මම ගන්නවා දණ්ඩයේ සමතුලිතයට රයිට් දණ්ඩයේ සමතුලිතය සලකා හරි දණ්ඩයේ සමතුලිතය සලකා මම ලියනවා මෙහෙම. මොකද්ද? ඔය ඒ ලක්ෂ්‍ය වටා වාමාවර්තව ඇති කරන ගූර්ණය පුතේ සමාන වෙන්න ඕනේ ඒ ලක්ෂ්‍ය වටා දක්ෂිනාවර්තව ඇති කරන ගූර්ණයට. ඒතර බලන්න ඒ ලක්ෂ්‍ය වටා වාමාවර්ත ගූර්ණයක් ඇති කරන්නේ කවුද පුතේ? මෙයා T2. එහෙනම් T2 කට තියෙන දුර කීයද? සෙන්ටිමීටර 12යි. එහෙනම් බලන්න T2 වතාවක් 12 වැඩි කිරීම 10 ඍණ 2යි. බලන්න දක්ෂිනාවර්ත ගූර්ණයක් ඇති වෙන කාගෙන්ද? මෙයාගෙන්. ඒ කවුද? 80යි නිව්ටන්ගෙන්. දුර කීයද? 4යි. එහෙනම් 80 වතාවක් 4 වැඩි කිරීම 10 ඍණ 2යි. මෙතනින් 10 ඍණ 2ට 10 ඍණ 2 සුළු වෙනවා. එහෙනම් අපිට උත්තරයක් එනවා මොකද්ද? T2 සමානයි 80 වැඩි කිරීම 4 බෙදන්න ඕනේ කීයෙන්ද? 12. එහෙනම් එතනින් එනවා අපිට උත්තරයක් කීයද? T2 සමානයි 80 බෙදීම 3යි නිව්ටන්. 80 බෙදීම 3යි නිව්ටන්. ඔන්න අපි හොයාගත්තා මොකද්ද? T2 හොයාගත්තා. ඊළඟට එන්න පුතේ මේ දණ්ඩයේ සමතුලිතයටම මේ බලන්න මේ දණ්ඩයේ සමතුලිතයටම අපිට පුළුවන් දාන්න තවත් අවශ්‍යතාවයක්. රයිට් මොකද්ද? ඒ තමයි ඉහළට y සමානයි බිඳුවයි. සයි සංප්‍රයුක්ත බලය බිඳුවක් ඉන්න එපේ. එහෙනම් ඉහළට තියෙනවා T1 සහ T2 පහළට තියෙනවා කීයද? 80ක්. ඕක සමානයි බිඳුවයි. එහෙනම් දැන් අපිට එනවා T1 ධන 80 බෙදීම 3 සමානයි 80යි නම් T1 සමානයි 80ෙන් අඩු කරන්න 80 බෙදීම 3ක්. බලන්න පුතේ T1 සමානයි පොදු හරය 3ක් ගත්තාම කීයක් දෙන්නේ? 240න් අඩු කරා 80ක්. අපිට උත්තරයක් එනවා T1 සමානයි 160 බෙදීම 3යි නිව්ටන්. මේවා සුළු කරන්න එපා ඔහම ගන්න. ඔය ඇති. රයිට්? දැන් ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? අපි දාමු යම් මාපාංකයේ සම්බන්ධතාවය. රයිට්? අපි යම් මාපාංකයේ සම්බන්ධතාවය දාදි පුතේ අපි දන්නවා මෙතනට එන්න ඕනේ EX සහ EZ නේ. එහෙනම් මෙන්න මම ලියනවා මේ විදිහට F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L යොදමු. රයිට්. එහෙනම් මෙන්න දැන් අපි මේ සම්බන්ධතාවය දාන්න යන්නේ. මේ සම්බන්ධතාවය දාන්න යන්නේ පුතේ. හරිද? දැන් මේ සම්බන්ධතාවය දානකොට අපිට පැහැදිලි ඉස්සල්ලාම අපි දානවා x කම්බියට. මේ බලන්නකෝ මෙන්න මුලින්ම දානවා මොකද්ද? x කම්බියට. f කියන්නේ කීයද? t1යි. ළමයි t1 දැන් හොයාගත්ත 160 බෙදීම මූල 3යි. මේ බලන්න මේ 160 බෙදීම මූල 3යි. ඕක බෙදුවා. a කියන්නේ කීයද? දැන් x කම්බිය අපි ඒ හොයාගෙන තියෙන කීයද? 3.2යි වර්ග සෙන්ටිමීටර නේ. එහෙනම් මොකක්ද දෙන්නේ? 3.2 වතාවක් 10 ඍණ 4යි. ඕක සමානයි y. y කියන්නේ 2.5 වතාවක් 10 8යි. වතාවක් ex බෙදෙනවා l කියන්නේ කීයද? 40 වතාවක් 10 ඍණ 2යි. එහෙනම් මෙන්න අපි ගත්තා එක සම්බන්ධතාවයක්. මම ගන්නවා මෙයා 3 කියලා. අපි ගත්තා 1 2 ඉස්සලා ගත්තානේ. ඒ නිසා මෙයා 3. ඊළඟට ඔහොමම දානවා y කම්බියට පුතේ. බලන්න මේ y කම්බියට. ඒතර y කම්බියට දාපුවාම F කියන්නේ T2 කීයක් දෙන්නේ? 80 බෙදීම 3යි. ඕක බෙදන්න එයාගේ වර්ගඵලය 2 වතාවක් 10 ඍණ 4යි. ඕක සමානයි
එයාගේ යම් මාපාංකය රයිට් එයාගේ යම් මාපාංකය තමයි අහන්නේ. දැන් අහන්නේ මොකද්ද? මෙයාගේ යම් මාපාංකය YZ අහන්නේ අපෙන්නේ. මෙයාගේ යම් මාපාංකය අහන්නේ. එහෙනම් යම් මාපාංකය අපි දන්නේ නැහැ. එතකොට EZ බෙදීම 40 වතාවක් 10 ඍණ 2යි. 10 ඍණ 2යි. රයිට්. මේක අපිට ගන්න පුළුවන් මොකද්ද පුතේ? මේක අපි ගන්නවා 4. රයිට්. මේක අපි ගන්නවා 4. එතකොට දැන් ඔයාලට මෙන්න මේ සම්බන්ධතා දෙකෙන් පුතේ මේ සම්බන්ධතා දෙකෙන් EX සහ EZ උක්ත කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔය සමීකරණ දෙක අරන් මේ සමීකරණ දෙක බෙදුවත් අපිට උත්තරේ පහසුවෙන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් EX උක්ත කරගන්න. මම මෙහෙම තියෙද්දි මේක පාර ලියන්නම්. දැන් මොකද්ද වෙන්න ඕනේ? දණ්ඩ තිරස්ස තියෙන්න ඕනේ. මේ බලන්නකෝ. එහෙනම් මෙන්න දණ්ඩ තිරස් නිසා දණ්ඩ තිරස් නිසා මොකද්ද වෙන්න ඕනේ? EX සමාන වෙන්න ඕනේ EZ. EX සමානයි මොකටද? EZ. එහෙම නෙන්න ඕනේ. දැන් බලන්නකෝ EX ගත්තාම අපි මෙයානේ උක්ත කරගන්න ඕනේ. මම එකපාර ලියන්නම් දැන්. මේ තියෙන EX තනි කරගන්න මේ 40 වතාවක් 10 රුතුරු උඩ ගෙනිච්චා. මෙයා ගෙනාවා පල්ලෙහාට. එහෙනම් බලන්න අපිට එනවා 160 බෙදීම 3 මේක වැඩි කරන්න ඕනේ කීයෙන්ද 40 වතාවක් 10 ඍණ 2කින් හරිනේ මෙයාගෙන් වැඩි කරා ඊට පස්සේ මේක බෙදන්න මෙතන තියෙනවා කීයක්ද 3.2 වතාවක් 10 ඍණ 4ක් මේ සෙට් එකම ගෙන්න පල්ලෙහාට මොකක්ද දෙන්නේ 2.5 වතාවක් 10 8යි එහෙනම් ඕක සමාන වෙන්න ඕනේ EZ පුතේ EZ කියන්නේ මෙයා එහෙනම් මෙයා උක්ත කරගන්න කොහමද මෙතන තියෙනවා 80 බෙදීම 3 වතාවක් 40 වැඩි කිරීම 10 ඍණ 2යි මේක බෙදන්න ඕනේ 2 වතාවක් 10 ඍණ 4ෙන් ඒ වගේ මොකද්ද මෙන්න මේ y ගෙන් ඔය y තමයි අපි හොයන්න ඕනේ කෙනා ඔය y තමයි අපි හොයන්න ඕනේ කෙනා දැන් පුතේ එහෙනම් ඉතින් මේකේ තියෙන සුළු කිරීමක් බලන්න මේක ඔයාලට පේනවා උඩ 40 වතාවක් 10 ඍණ 2ට 40 වතාවක් 10 ඍණ 2 සුළු වෙනවා. පල්ලෙහා 10 ඍණ 4ට පල්ලෙහා 10 ඍණ 4 සුළු වෙනවා. මෙතන ඔයාලට පේනවා මෙතන තියෙන 80ට 160 ගත්තාම මෙතනින් 80 ඒවා 2යි. පල්ලෙහා තියෙන 3ට 3ත් සුළු වෙනවා. එහෙනම් දැන් උඩ ඉතුරු වෙන්නේ පුතේ 2යි පල්ලෙහා ඉතුරු වෙනවා 3.2 වතාවක් 2.5යි. ඕක සමානයි මේ පැත්තේ උඩ මුකුත් ඉතුරු වෙන්නේ පල්ලෙහා 2 වතාවක් y 2 වතාවක් y. එහෙනම් y ගේන්න පුතේ මෙතනට මෙන්න y සමානයි 3.5 මෙයා ගේන්න මේ පැත්තට 3.2 වතාවක් 2.5 මේ දෙකත් ගෙනාව පල්ලෙහාට 2 වතාවක් 2යි. right. තාම මෙතන තිබ්බ 10 8ක් නේ 10 8ක් තිබ්බ. ඒ 10 8ත් මෙතනට එනවා. right. එහෙනම් මෙයා දැන් සුළු කරමු අපි බලන්න 3.2 වැඩි කරන්න ඕනේ 2.5 බෙදන්න ඕනේ 4ෙන් අපිට උත්තරයක් එනවා 2යි. එහෙනම් මෙන්න y සමානයි 2 වතාවක් 10 8යි nm ඍණ 2යි. මේ තමයි z ගේ යම් මාපාංකය. මේ තමයි මොකද්ද? z ගේ යම් මාපාංකය. right. ඒතර ඔය අපි කතා කරේ 6 වෙනි ප්‍රශ්නේ. ඔතනින් අපේ 15 වෙනි පේපර් එක අවසන් වෙනවා. right. ඒතර පුතේ දැන් මේ පේපර් එකෙත් ඔයාලට අලුත් දේවල් ගොඩක් හම්බෙන්න ඇති. ඔයාලගේ වැරදිත්ෙන් ගොඩක් අහුවෙන්න ඇති. ඒ දේවල් නැවත නැවත බලලා ඊළඟ ප්‍රශ්න පත්‍රය සඳහා නැවත සූදානම් වෙන්න. right. එහෙනම් අපි 16 වෙනි ප්‍රශ්න පත්‍රයෙන් මුණ ගැහිමු. ආයිබෝන්.